ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. ඔන්න අද ක්‍රිව් එකේ අපි මෙම්බර්ස්ලා 3 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඔයාලා දන්නවා ඔයාලට පේන්න තියෙනවා මොකද්ද අද වෙන්නේ කියලා. අපිට මාස 6කට ඉස්සරලා හම්බෙච්චි කමෙන්ට්ස් කියවන්න තමයි අද අපි මේ රැව් වෙලා 11ක් පහුවෙලා දැන් අපි මේ වීඩියෝ එක කරනකොට වෙලාව. ඉතින් ඔයාලා අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා ඒ ලියපු අදහස් අපි එකක්වත් නැති කරන්නේ නැතුව කොහෙවත් දාන්න නැතුව පරිස්සම් කරලා තියලා තිබ්බා. අපි කාර්යබහුල වෙච්ච හින්දා අපිට මේක කියව ගන්න වෙලාවක් නැති වුණා. එතකොට වීඩියෝ එක පටන් ගන්නකොට මුලින්ම කියන්න ඕනේ අපිට මේක කියවලා ඔයාලට මේකේ ලයිව් එකක්වත් වීඩියෝ එකක්වත් දෙන්න බැරි වුණාට අපි මේකේ කමෙන්ට්ස් ගණන් කරලා අපි මේකේ විනර්ට ට්‍රැවල් පාස් එක දුන්නා. කමෙන්ට්ස් ටික කියවගෙන යනකොට කාටද ට්‍රැවල් පාස් එක ගියේ කියලා ඔයාලා කවුන්ට් කරලා හොයාගන්න. අපි ට්‍රැවල් පාස් එක දුන්නා යාට. ඉතින් එතනින් පස්සේ මේ ට්‍රැවල් පාස් එක తాවකාලිකව අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. මං අතිශය කාර්යබහුල වෙච්ච හින්දා ඒ වැඩසටහන తాවකාලිකව අපිට නවත්තන්න සිද්ධ වුණා. ඒකට අපි සමාව ඉල්ලනවා. ඉතින් දැන් අපි ආයෙත් ඒ වැඩසටහන සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි වෙනුවෙන් ඔයාලා ලියලා අපිට දුන්නු කමෙන්ට්ස් ටික අපි පරිස්සම් කරලා තියාගෙන ඉඳලා අද අපි මේ ටික කියවලා අපි නැවතත් මේ වැඩසටහන ආරම්භ කරනවා. එතකොට ජූලි මාසේ පළවෙනිදා ඉඳලා ආයෙත් ඔයාලට කමෙන්ට්ස් දාන්න පුළුවන්. සුපුරුදු පරිදි අපි මාසයක් කමෙන්ට්ස් එකතු කරනවා. WhatsApp channel එකේ සතියකට සැරයක් අපි අප්ඩේට් එකක් දෙනවා. කමෙන්ට්ස් ඇట్లా තියෙන්නේ කොහොමද කවුන්ට් එකත් එක්ක නමයි ඒක අපි WhatsApp channel එකේ අප්ඩේට් එකක් දෙනවා. එතකොට අපි කලින් කියලා තිබ්බා වගේම මේ මාසේ වැඩිම කමෙන්ට්ස් ඇතින කෙනාට මාසයක් නොමිලේ යන්න අපි ට්‍රැවල් පාස් එක යට ලබා දෙනවා. ඉතින් ජූලි පළවෙනිදා ඉඳලා නැවතත් කමෙන්ට් බොක්ස් එක බස් එකේ තියෙනවා. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්, කමෙන්ට්ස් දාන්න පුළුවන්, අදහස් යෝජනා චෝදනා ඕන දෙයක්. හිතන හැම දෙයක්ම අපිට ලියලා අදහසක් පාඩි කරන ඕන දෙයක් අපිට දීලා මේකට දාන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අද මේක ඕපන් කරලා අපි මේ කමෙන්ට්ස් ටික ඉල්ල ගත්තට පස්සේ ඔයාලට තේරෙයි මේක කමෙන්ට් බොක්ස් එකකට එහා ගියපු දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ඇත්තම කියනවා නම් මේ කමෙන්ට් බොක්ස් එක මේ වැඩසටහන ඉහළම තත්ත්වයට ඇවිල්ලා තියෙන වෙලාවක තමයි මේක අක්‍රිය වුණේ මං හිතින්. ඉතින් ඒකට මං ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. මං කාර්යබහුල වෙච්ච හින්දා මේ වැඩසටහන අතරමඟ නැවතුණාට. ඉතින් ඔන්න අද මේක හලපුවාම ඔයාලට තේරෙයි කමෙන්ට්ස් කොච්චර වැටලා තියෙනවද, කමෙන්ට්ස් වලට වඩා දේවල් මේකේ තියෙනවද ඔයාලට පෙන්නන්න. ඉතින් චොක්ලට් එකක් බිස්කට් එකක් අරගෙන ලෑස්ති වෙන්න ඒකක් කෝප් එකක් හදාගෙන වැඩසටහන දිගයි. කමෙන්ට්ස් 50 ගණනක් තියෙනවා මට මතක විදියට. ඉතින් ඒකක් කෝප් එකක් ලෑස්ති කරන් ඔයාලත් ලෑස්ති වෙන්න අපිත් එක්ක කමෙන්ට්ස් කියවන්න. අපි ඔයාලට දෙකක් එහෙම හදාගන්න වෙලාව දීලා වැඩේ වන්න පටන් ගන්නෙ. මනුට කියමු අපි මේක ඕපන් කරලා ඉවරලා කමෙන්ට්ස් ටික ඉර ගන්න කියලා. අපි මේක කවුන්ට් එක ගන්න නැහැ. මොනම ටික දාගන්න විදිහට මේ අපි කවුන්ට් එකක් ගන්න. අපි කියවලා ආයි බොක්ස් එකටම දානවා. මොකද මේක ට්‍රැවල් පාස් එක අපි දැන් දීලා ඉවරයිනේ. එහෙනම් අපි මේක වීඩියෝ එකේදී කවුන්ට් එකක් ගන්න නැහැ. අපි කියවනකොට ඔයාලා මේකේ කවුන්ට් එක අරගෙන කාටද මේකේ ට්‍රැවල් පාස් එක ගිහින් තියෙන්නේ කියලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම කියන්න. නරලා මේ ඔකට දාන්න. මම ඒක ඉස්සලා කිව්වේ මේක කමෙන්ට් බොක්ස් එකකට එහා ගිහිල්ලා දෙන්නේ පේනවනේ මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි අපේ වත්කම. අපි වෙනුවෙන් අදහස් යෝජනා චෝදනා ඒකු හැමදේම තමයි මේ තියෙන්නේ. අපි දැන් මේක අපි තුන්දෙනා මාරුවට කියවගෙන යනවා. ඔයාලා කවුන්ට් එක අරගෙන මම කියවා වගේ මේකට කමෙන්ට් එකක් දාලා කියන්න කාටද ට්‍රැවල් පාස් එක ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම ජූලි මාසේ පළවෙනිදා ඉඳලා අනිවාර්යයෙන්ම අපිට මේ විදිහටම සුපුරුදු පරිදි කමෙන්ට්ස් දෙන්න කමෙන්ට් බොක්ස් එකට
මේ වැඩසටහන අපිට ඉස්සරහට කරගෙන යන්න. කමෙන්ට්ස් දාලා ට්‍රැවල් පාස් එකක් දිනා ගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඔන්න පටන් ගන්නවා දෙසැම්බර් මාසේ අපිට හම්බෙච්ච කමෙන්ට්ස් ටික කියවන්න. මේකේ තියෙනවා new year wishes. තව එක එකව තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කියවලා දෙන්න. ඔන්න බලා ගන්න අපිට හම්බෙලා තියෙන ආදරේ කොච්චරක්ද කොහොමද කියලා. අහම්බු ලෙස තෝරාගත් එකක් කියවන්න මේක කලවම් කරලා එනවනේ. ගන්න කියවලා දාන්න තියෙන්නේ. පළවෙනි කමෙන්ට් එක කියවලා දෙන්නම් ඔන්න ආගන්න. පළවෙනි කමෙන්ට් එක අපේ මම මුලින්ම රයිහර්ට් ෆෑන් කියලා නම් කරපු කෙනාගෙන් තමයි වැටලා තින්නේ. එකක් තමයි ඔන්න හම්බුනේ ඉස්සරලම කියවන්න. මේකේ තියෙන්නේ ඇත්තටම නිසදසක්. අහගෙන ඉන්න ඔන්න වචන ටික. ජීවිතය හරි පුදුමයි. මුණ ගැහෙන විවිධාකාර මිනිස්සු, ආදරණීය මිනිස්සු, গুপ্ত කුහක මිනිස්සු, ඔය හැමෝම එක්ක ජීවිතේ ගැටෙද්දි එක මොහොතකට හරි මූණට හිනාවක් ගේන ආදරණීය ළමයිසිට හරියන්න ඕනේ උතුරන්න. ආදරෙයි අයියා ඇතුළු ක්‍රිව් එකේ හැමෝටම. මේක ලියන්නේ නොවැම්බර් මාසේ කමෙන්ට් කියවන ලයිව් එක බලන අතරතුර. අපි මේ නොවැම්බර් මාසේ කමෙන්ට්ස් කියුවේ ලයිව් එකකින්. ඒ ලයිව් එක බලන අතරතුරේ තමයි මේ නිසදස ලියලා තියෙන්නේ. 2024/12/2 පාන්දර 12:10ට කියලා වෙලාවක් දාලා තියෙනවා. සචීගේ කමෙන්ට් එකකින් තමයි ඔන්න ආරම්භ වුණේ වැඩේ. ඉතින් ගොඩක් පින් මේ වචන ටිකට අපිට හැමදාම මේ විදිහට කමෙන්ට්ස් දෙන්න කියලා ඉල්ලනවා. ඔන්න එකක් දැම්ම මං කියවලා මේ දෙන්නට chance එක දුන්නා. ඔන්න කියවන්න එක. මේක ඩයිහර්ට් ෆෑන් කෙනෙක් විතර. ඩයිහර්ට් ෆෑන් කෙනෙක්. කියවන්න බෑ. මම රික්වෙස්ට් කරපු උසාවි මාවනඩුවක් සින්දුව ඔයාලා දන්නේ නැහැ කියලා අහලවත් නැහැ කිව්වා. මාත් ඒක අහම්බෙන් සිත්ලා ඇහුවේ. හැබැයි මට ඒක ඔයාලගෙන් අහන්න ඕන එකයි කියන්නේ කිව්වේ. මේ ට්‍රයි එකක් දෙන්න ඉතින් පුළුවන්. ඉතින් අපි ලයිව් එක වෙලා ලයිව් එකේ සින්දු කියවන්නේ. ඔව් දැන් මේකේ මේ සින්දු තිල්ලලා දෙනවා. දැන් මේක ලයිව් එකක් නෙමෙයි යන්නේ. ඒ හින්දා අපි මේවා ටික වෙනම අපි නෝට් එකක් දාන්න ඉඳලා ලයිව් එක ආවට පස්සේ සින්දු ටික දෙන්න. දැන් මේකේ සින්දු යන්නේ නැහැ. මේ වීඩියෝ එකක් යන හින්දා ඊපස්සේ මේ දිනුන් කවුසල්ලේගේ මේ කව එකක් මම මුලින්ම ගායනය කවුද කියලා මම දන්නේ නැහැ. මේ සැරේ ලයිව් එකේ කොහොම හරි කියයි කියලා හිතනවා. ට්‍රයි එකක් දෙන්න දීලා ඊගොල්ලෝ ලයිව් එකේ ඊළඟ ලයිව් එකේ සින්දුව දෙන්න අනිවාර්යෙන්ම. කායිතින් චලේකම් දීන්නේ ඉස්ලාමික් ස්කූලේ කාගේද? ලඩුවක් නෙත්මලි. නෙත්මනිපුරි ලඩ්ඩුගේ කමෙන්ට් එකක්. මේක අයියේ මේ පාර වැඩිපුරම කමෙන්ට්ස් දාපු අනිත් එක්කෙනා කමෙන්ට් එක. කියන්නේ වැඩිපුරම කමෙන්ට්ස් දාපු එක්කෙනාගේ කමෙන්ට් එක. ක්‍රිව් එකටම සුබ පතනවා. වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම යන්න ලැබෙන්න කියලා ආදරේ නෝට. චාරුසේනා නායක අපිට කේක් එක එහෙම හදලා දුන්නේ එයා තමයි. ඉතින් එයාගේ කමෙන්ට් එක මං කියවනේ කමෙන්ට්ස් බොක්ස් එක කමෙන්ට් බොක්ස් එකකට එහා ගිහලා තියෙන කියලා. එන්න බැනර් එකක් හම්බෙලා තියෙනවා. නේ? ඉතින් බැනර් එක කීවට මේක print එකක්. The bus of heart. හදවතේ බස් එක කියලා ලියලා තියෙනවා මේක. හදවතේ ගායකයෝ විහිච්චි මේ ලෝකේ හදවතේ බස් එකක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වෙච්ච එක ගැන අපිට ආඩම්බරයි. ඉතින් round damsel කියලා පොඩි print එකක් අරගෙන මේක අපිට දාලා තියෙනවා. ඒකත් ලඩ්ඩුගේ. ඉතින් අපි එකයි කිව්වේ ඔයාට ලියන්න හිතෙන දෙයක් ඕන දෙයක් ඔයාට හිතෙන ඕනම දෙයක් අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් මේ ඒ වගේ නිර්මාණයක් මේකටත් ගොඩක් පින්
මේක මේ නිකම්ම මේක මේ පොලේක ආවන වෙන මේක මේ විදිහට ඩිසයින් කරලා මේක ප්‍රින්ටයක් අරගෙන මේ යම් කිසි උත්සාහයක් කරලා නිර්මාණය කරපු දෙයක්. ඉතින් ඒ අප වෙනුවෙන් ඉතින් මේ ආදරයට අපිත් ආදරේ මේ විදිහට අපිට හැමදාම මේ වගේ දේවල් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. යනවා ඉස්සරහට කමෙන්ට්ස් කියවන්න තියෙන්නේ ඒත් එක හම්බුණා 202 4 බෙදීම 5 ඒක පස්සේ කියන්නේ මොනවද කියන්නේ මේක චාරුසේන නායකගේ චාරුසේන නායකගේ කමෙන්ට් එක සාමාන්‍ය මාන පිස්සෝ කියන කෙනෙක් නම් නෙමෙයි. හැබැයි ඉතින් ළමයිසිට ඇබ්බැහි වෙලා ඉන්න තරම් කියන්න වචන නෑ. ඒක නම් පිස්සුවක්. ආදරේ ළමයිසි. අපි මේ ආදරේ කියන්නේ ළමයිසිට ආදරේ කියලා තියෙනවා චාරුසේන නායකගේ කමෙන්ට් එක. ඔයාලා කවුන්ට් එක ගන්න. අපි කියලා දානවා අපි කවුන්ට් කරලා වැඩේ කරලා ඉවරින්ද. ඉතින් ඔන්න ඊළඟට යනවා 2024 25 කමෙන්ට් එකක් හම්බෙලා තියෙනවා. මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ New Year wish එක. ඔන්න this isn't the end. It's a beginning, something bigger than better. The next version of you is going to be unstoppable. You are just getting started. Happy New Year. Lamisi Crew. මේකත් සචිගෙන් ඒ New Year wish එකට thank you ගොඩක් පින් ඒ වචන ටිකට අවිෂ්කගේ වාරේ මේ කමෙන්ට් එක අයියේ චාරුසේන නායකගේ තවත් කමෙන්ට් එකක් ඔයාලා කවුන්ට් කරගන්න. සුබ වේවා හැමෝටම. ඇත්තම කිව්වොත් මම මේ ගැන කියන්න ඕන කියලා හිතුවේ අයියා ලයිව් එකේ ලහිරු අයියා ගැන කියපු ඒ වචන වලට මටත් හිතන වචන ටිකක් එකතු කරන්න. මම ලහිරු අයියාව දන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් 2017. ඉතින් එදා මෙදා අතර ඒ තියෙන යාළුකමනොත් එහා ගියපු සහෝදර බැඳීමක් හා සමානයි. කියන්න වචන නෑ. ලහිරු අයියා කියන්නේ සුපිරිම චරිතයක්. ඒ වගේම පෞද්ගලික ලහිරු අයියා මට වචනකින් හරි අයියක් වුණ කෙනෙක්. දැනටමත් උදව් කරන මනුස්සකම තියෙන මනුස්සයෙක්. මම ඊට කලින් කමෙන්ට් එකක කීවා ළමයිසි ක්‍රිව් එකේ කෙනෙක් අදටත් වචනකින් හරි මම මොටිවේට් කරන බැරිම තැනක් වුණොත් බැනලා හරි කියන කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ මනෝ මල්ලි කිව්වා ඒ කෙනා කවුද කියලා කීවනම් තවත් හොඳයි කියලා. හැබැයි අයියා නම් කිව්වා දන්නවා කියලා. ඉතින් මේ ලහිරු අයියා අදටත් මට ඕනෙම දෙයක් ක්ලෝස්ම කතා කරන්න පුළුවන් කෙනෙක් තමා ලහිරු අයියා. එයා ගැන කියන්න වෙන වචන නැහැ. ඉතින් සුපිරිම ආදරණීය හිත හොඳ නිහතමානී වාචාල කටක් තියෙන මගේම අයියා හා සමාන සහෝදරයෙක් වගේම හොඳම හොඳ යාළුවෙක්. චාරුසේන නායකගේ කමෙන්ට් එක ලහිරු ගැන ඇප්‍රීෂিয়েට් කරලා තියෙනවා. ඉතින් ඔන්න ලහිරු මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම චාරුසේන නායකට මැසේජ් එකක් දාලා මේකට අනිවාර්යෙන්ම ඔයාගේ රිප්ලයි එකක් දෙන්න. අනිවාර්යෙන්ම මේ වචන ටිකට ලහිරු අනිවාර්යෙන්ම මේකට රිප්ලයි එකක් දෙන්න ඕනේ. ඉතින් අපි නිර්මාණය කරපු අපි හදාගත්ත මනුස්ස පවුර තමා මේ. ඉතින් මනුස්සකම් වලින් පරිපූර්ණ මිනිස්සු තමා අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම චරිතයක් ඒ චරිතය ගැන මේ විදිහට අදහස් දක්වලා තිබ්බ. ඉතින් ඔන්න ලහිරු එයාට අනිවාර්යෙන්ම ඔකට කමෙන්ට් එකක් දෙන්න. අපි යනවා ඊළඟ කමෙන්ට් එකට. මේකත් චාරුසේන නායකගේ. ඇත්තම මේ පාර නම් කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට්ස් දාන්න නම් පාස් ගන්න ආසාවෙන්මයි. හැමදාම ළමයිසගේ නොගියත් ට්‍රැවල් පාස් එක පර්ස් එකේ සමරු සටහනක් ඉදිරියට තියාගෙන ඉන්න පුදුම ආසාවක් තියෙන්නේ. තරගෙට නම් නෙවෙයි. හොඳද? මෙහෙම කමෙන්ට්ස් දාන්නේ මගේ පුංචි ආසාව ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනුයි. මේ හැමදේම. ඉතින් ට්‍රැවල් පාස් එකක් බස් එකේ යන්නම නෙවෙයි අපේ පාස් එකක් අරගෙන ළඟ තියාගන්න ආසාව කැමැත්ත හින්දා තමයි මේ try කරන්න කියලා දාලා තියෙන චාරුසේන නායක. ඉතින් ඉස්සරහට යනවා
චාරු සේනානායක ඉදිරියෙන් පෙරමුණේ කියලා වගේ පේනවා මට. මේක චාන්සෙන් නැහැ. මේ බොලේ ඒක කියවන්නේ. ඈ ඒක කියවන්නේ. ඔකිය. හොඳ දේවල් තියෙනවද? ආයෙත් හැමෝම එක්ක එකතු වෙලා ලස්සන සතුට දෙන්න ලයිව් එකක් ඕනේ. ලයිව් මයිල්ලන්නේ. ලයිව් දෙනවා. අනිවාර්යෙන්ම ලයිව් දෙනවා. ඉක්මනටම ලයිව් එකක් එනවා. මේව එකතු කරන්න බෑ. ඕ මොකේද එකතු කරනවා අර මොකේද ගේම් එකතු කරනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ තමයි. එකතු කරන්න බෑ. ඒක එක්ක පුළුවන් දාලා අනිකට බෑ. ඒ හින්දා තමයි මේ ඇදී ගියේ. මේකත් මේ ලයිව් එකක් විතර ගන්න හැදුවා ගන්න බෑ. ඊට පස්සේ තමයි වීඩියෝ එකකට මාරුනේ. අනිවාර්යෙන්ම අපි ලයිව් එකක් එනවා. අපි කියවනේ හිතේ ඉලන සින්දුත් තරම් අයිත් ලයිව් එකක් එනවා අපි. බලන්න ඉන්න අපිත් එක්කම නැදිලා ඉන්න. අනිවාර්යෙන්ම ලයිව් එකකින් එනවා. ඔය කියවනම් මම කියනවා. මං කියවා. මෙන්න බලන්න. මම එකයි කියේ මේ කමෙන්ට් බොක්ස් එක හොඳම ලෙවල් එකට ඇවිල්ලා තියෙන වෙලාවේ තමයි මාගේ අතින් මේක අක්‍රිය වුණේ. ඉතින් ඒ වුණාට අපි මේවා කොහෙවත් දැම්මේ නැහැ. මෙන්න පරිස්සම් කරලා තියාගත්තා. මේ මාස 6කට පස්සේ කියවනේ මේ දෙසැම්බර් මාසේ 2024 දෙසැම්බර් වෙටිච්ච කමෙන්ට්ස් තමයි මේ 2025 ජූනි වල කියවන්නේ. ඉතින් මෙන්න බලන්න. මේක දැන් මේ වෙනකොට නිකන් කොල කෑල්ලක් පොතකින් හරි කොහෙන් හරි අරගෙන නිකන් ලියනවට එහා මේ ප්ලෑන් කරලා ඩිසයින් කරලා මේක නිකන් අර හිතට කාවච්ච දෙයක් මට්ටමට පත් වෙලා තියෙනවා කියන එක දැන් පේන්න තියෙනවා. මොකද මේ අපිට හම්බ වෙන මේ නිර්මාණات එක්ක බලපුවහම මේක ලඩුගේ. ඉතින් ලඩුට ගොඩක් පින් මේ වැඩවලට. ඔන්න කමෙන්ට් එක. ළමිස්සිට තියෙන පිස්සුව නම් මොකද්ද කියන්න මට තේරෙන්නේ නැහැ. ගෙදරින් වෙලාවකට බනින්න පුදුම බස් පිස්සුවක් තියෙන කියලා. ඉතින් ඇත්ත තමයි ඒක. මොකද ළමිස්සි නැත්තම් සෑහෙන්න අවුල් අයියේ. කොහොම වුණත් ළමිස්සි පිස්සුවක් කළා ඉවරයි තමයි කියන්න තියෙන්නේ. I am the die hard fan of the yellow girl in 57 road කියලා තියෙනවා. එයාලා ඔක්කොම මේ die hard fans ලා තමයි ඉතින් කියන්නේ. ළමිස්සි නම් මේ කට්ටිය ළමිස්සිත් එක්කම කියවෙන නම් ලඩ්ඩු සචි සවිනි විනෝලි තවදිනවා කියපන් තව කියවන්නේ ඔයා තමයි නම් කියවා ඔයා තමයි නම් ටික දන්නේ. ඔව් ලඩු විලන් කියනවා. ඉවාහි. ඔන්න ඊළඟ පරම්පරාව මෙතනින් යනවා ඊට පස්සේ විනෝලික නංගි. ඉන්නවා හවුද? නංගිලාගෙන දන්නේ මේ අක්කලාගේ නම් මං කිව්වා ඔන්න නංගිලාගේ නම් කියන අහගන්න ඔය කට්ටිය වෙලා මිසිත් එක්කම ඉදිරියට යන අය හරි ඉස්සරහට යන්න කියවන්න මේ කමෙන්ට් එකත් අයියා ලතුරුක්ගේ. ඔය ලඩුවක් එක තව කමෙන්ට් එකක් කාලයක් යද්දි මුලින් තනියම ආවගේ මට දැන් මගේම කියලා කියන්න පුළුවන් තරමට පිටුන සෙට් එකක් ඉන්නවා. ඒ ළමිසි ඔයා හින්දා තමයි. ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වයස් ભેදයක් නැතුව ඉන්න අපේ සෙට් එකේ ඔක්කොටම ෆුල් ට්‍රැක්. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙමත් නැහැ. මොකද අයියා දන්නවා ඒ ගැන. ඒ ඉතින් ඉස්සරහම ෂීට් එකේ ඉඳන් ඔහේ කියව කෑග ගහන යන්නේ අපි. 3 දෙනෙක් එක්ක යන්න පුළුවන්. 3 දෙනෙක් එක්ක යන්න පුළුවන් පිට් එකේ කී දෙනෙක් නම් ඉන්නවා. ෂීට් එකේ ඒක අගුරු වන්නේ මම පිට් එකේ වගේ දෙයක්. ෂීට් එකේ කී දෙනෙක් නම් ඉන්නවද ඉතින්. ආයේ ඉතින් අපි ඉන්න දවසට ඒ ෂීට් එක වෙන කාටවත්ම දෙන්නේ නෑ අයියා. අයියා දන්නවා හවසට සෙනග ඉන්න දවසට ඒ ෂීට් එක අල්ලගන්න කොච්චර ඔට්ටු වෙනවද කියලා. මම මගින් බස් එකට ආවත් සෙනග ඉන්න දවසටත් බස් එකේ හැමදාම යන්නේ ණය අහන්නේ යාළුවෝ ළඟට යන්න ඕනේ නේද කියලා. ඒ තරමට අපි ගැන දන්නවා බස් එකේ යන්නේ ණය. සමහර දවස්වලට සෙට් එකේ කවුරුවත්ම නැතුව මං විතරක් ඉන්න වෙලාවල් තියෙනවා. ඒ දවසට නම් මාරම පාළුයි ඉතින්. ඒත් ඉතින් මොනව කරන්න. ළමයිසි හින්දා හැදුණු පවුල ගැන පවුල නැතුව දවසක් ඉන්නත් බෑ. ඒක නම් මාරම බැඳි. ලඩ්ඩුගේ තමත් කමෙන්ට් එකක්. ඔයාලා කවුන්ට් එක ගන්න. ඔන්න යනවා ඉස්සරහට ඉදිරියට. මේ මැජික් තියනවා පෙන්නන්න. මේක අවසානට වැනි සිටින්න. මේක අවසානට අපි ගිනි තියන්නේ. අපි ගිනි තියාගෙන යන්න තියෙන්නේ. මොනවට බාර දීලා තියෙන කෝස් එක කරන්න. ඔන්න කියනවා ඊළඟ කමෙන්ට් එක. හිමාශිගේ. කවුද මම හිච්චි ලඩ්ඩුගේනේ. හිච්චි ලඩ්ඩුගේ. මට ක්ලාස් තියෙන ඉරිදට විතරයි. ඒකත් දවල්ට. ඒ කියන්නේ කොහොමත් ළමයිසෙක් යන්න වෙන්නේ නැහැ මට. හැබැයි ඉතින් ක්ලාස් එක
කලින් ඉවරුණු දවසට නම් කොහොමත් ළමයිසික යන්න එනවා. ඒත් ඉතින් අක්කට වගේ හැමදාම ළමයිසික යන්න වෙන්නේ නැහැ. ඒකට නම් ටිකක් දුකයි. ඉතින් ඔන්න ඉරිදා විතරේ ක්ලාස් තියෙන කියලා ළමයිසික යන්න එන්න විදිහක් නැහැ කියලා ඉච්චි ලඩු අපිට කමෙන්ට් එකක් දීලා තියෙනවා. ඌව දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ක්ලාස් වැටිලා දැන් බස් එකේ යනවා එනවා. ඉතින් ආයෙ එකක් හම්බුණා. ඉච්චිලඩු විතර. ඉච්චි ලඩු අයිය හැමදාම කියනවා වගේ මට නම් කියන්න තියෙන 57 පාර ලස්සන බස් එක. ලස්සන මිසින් සුපිරි සර්විස් එකක් දෙන්නේ. ගොඩක් thank you ඒ වචන ටිකට. ඉස්සරහට යන්න බලන්න කවිෂ්කමල්ලිත් තරන් ඉන්න එකක්. මේ කමෙන්ට් එකත් ලඩුවක් වගේ. ලඩ්ඩුවක් වගේ පවුලේ කමෙන්ට් බොක්ස් එක වෙලා තියෙන දැන් නංගිගේ එකයි අක්කගේ එකයි අක්කගේ එකයි නංගිගේ එකයි මගේ අද දැන් මේ තියෙනෙත් ලඩ්ඩු එක. මේක නම් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඈ ඔය තියෙන තා එල් ගහලා තියෙනව නේද? කියව hi guys අපි අපේ yellow girl ගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරන් ආයෙත් song එකක් රිලීස් කරමු. songs එකක් රිලීස් කරන්න කියලා ඉල්ලලා තියෙනවා ඉල්ලීමක්. ඒක ගැන සලකා බලන්න. වීඩියෝ ගහනවා කියන්නේ ඔව් song එකක් අපිට මේක මේ අපිට අදහසක් දුන්නා නම් අහවල් සින්දුවට කියලා අපිට අර පළවෙනිම මේ වීඩියෝ එකට දුන්නේ අපිට අදහසක් කවුද ඇවිල්ලා හිරුණිය මයංගන දෙන්න තමයි සොයි කියලා සින්දුවට වීඩියෝ එකක් කරලා දෙන්න කියලා. ඒ වගේ අපිට අදහසක් දුන්නා නම් ලේසි. මේ ඒකට අපි වීඩියෝ එකක් කරගන්න පුළුවන්. හැබැයි වීඩියෝ ගහනවා කියන එක ලේසි නෑ. අපිත් මේක කරන්න ගත්තට පස්සේ තමයි දැනගත්තේ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. එතන තරම් ලේසි නෑ වීඩියෝ කරන එක. හැබැයි විනෝදයි හැම සාසජනකයි කුතුහලයෙන් පිට දේවල් කියලා කාගේ මේ කියලා නෑ. ඔන්න ලඩ්ඩුගේ කමෙන්ට් එකක් ආයේ අයියේ ඔයා කලින් දවසක මගේ කමෙන්ට් එකක් කියවලා කිව්වා කවුරු හරි බස් එකෙන් බැහැලා යද්දී යන්නම් අයියේ කිව්වම ඔයාගේ රිප්ලයි එක හරි බුදු සරණයි පරිස්සමින් කියන වචන ටික ඔයා එක්ක ඉන්න හැමෝටම වගේ ඒ කීවේ ඔයා එක්ක වැඩ කරපු සහ වැඩ කරන අයටත් ඒක පුරුදු වෙලා කියලා. ඔව් ඒක ඇත්ත තමයි. මොකද උදේ හවස ළමයිස්ගේ යන මටත් දැන් ඒක පුරුදු වෙලා තියෙන්නේ. ඩේලි ළමයිස්ගේ යන්න පුරුදු වෙන්න කලින් කවුරු හරි යන්නම් කිව්වම හරි බායි කියලා විතරක් කියන මං දැන් අර වචන දෙක තුනක් කියන්නත් පුරුදු වෙලා. මං එක්ක ඉන්න කට්ටිය ඒ ගැන දන්නවා මං හිතන්නේ. මොකද මං දැන් අනිවාර්යෙන් පුරුද්දක් විදිහට ඒ දේ කියනවා. හැබැයි මං ඒකෙන් රිප්ලයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඉතින් මං ඒ දේ කියන්නේ මගේ හිතේ සතුටින් හින්දා. අන්න ඉතින් බැරි වෙලාවත් හදිස්සියේ කියන්න බැරි වුණා නම් ඒක මට සෑහෙන අවුල්. අනේ මන්ද ඒ ගැන කියනවා නම් තේරෙන්නේ නැහැ. ඒ අයි කියනවා නම් තේරෙන්නේ නැහැ. anyway මාත් ඒ වචන ටිකට පුරුදු වෙලා. මොකද මං හිතන්නේ මේ වචන ටික ඇහෙද්දි මට හිතන දේම ඒ අයටත් හිතෙනවා ඇති කියලා විතරයි. මොකද මං හිතන්නේ ඒ වචන ටික ඇහෙද්දි මට හිතන දේම ඒ අයටත් හිතෙනවා ඇති කියලා විතරයි. ඒ ළමයිස්ගේ හින්දානේ ඉතින් thank you අයියේ. thank you කියන්න ඕනේ නැහැ. අපි හැමදාම මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි පුරුදු කරපු දේවල් කියලා දුන්න දේවල් අපි එහෙම කරේ මනුස්සකම මේ රැකගෙන කියා අපි ගත්ත අමතක කිරුවා මේක නැත්නම් බලන්න. ඉතින් ඒ දේවල් මම අදටත් මමත් එක කවුරු වැඩ කරත් මම අවුරු ආශ්‍රය කරත් මම හැමෝටම ඒවා කියනවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි වචනකින් හරි මිනිස්සුන්ට ඒ දේ හිතට දැනෙන්න කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක කියන එක තමයි අපේ මිනිස්සෙක් ඉදිරියට ඉපදිච්ච එකේ වටිනාකම. ඉතින් ඒකයි මේ මනුවා මේ හොරෙන් කියන එක කියවන්න එපා කියලා තියෙන කියලා. කියවන්නේ නැහැ ඒ හින්දා. ඉතින් ඒක අයින් කරා කාගෙද කියන්නෙත් නැහැ ඒක කියවන්න එපා කියලා තියෙනවා. අපි කියුවා අයින් කරා. ඔන්න ඉස්සරහට කාගේ කියලා හිතන්නේ. පුළුවන් නම් කියන්න බෑ. මේක ඇවිල්ලා දෙව්මින් සඳලිකාවේ. උන්නාගන්න. අයියේ මුලින්ම කියන්න ඕනේ මේ පාරත් ඔයාලට ගොඩක් ස්තුතියි. මට ඕන උනේ ට්‍රැවල් පාස් එක ගන්න නෙවෙයි. මේක වින් කරන්න විතරයි ඕන උනේ. මං හිතානේ හිටියේ මගේ යාළුවා සර්ප්‍රයිස් කරන්න. මේ පාර ට්‍රැවල් පාස් එක අසංග ප්‍රභාෂිට දෙන්නයි හිතන් හිටියේ. ඒත් එයා එපා කිව්වනේ. හැමෝගෙම චැලෙන්ජ් එකක් ආව නිසා මීගලා යනුත් නිසා වින් නොකර ඉන්න හිතුන්නේ නැහැ. මේ ට්‍රැවල් පාස් එක පිටම දෙපාරක් එකටම ගිහපු එක්කෙනා.
දෙවුන් සඳලික. ඕ දැන් මේ වෙන විට නම් අපිත් එක්ක සම්බන්ධතාවක් නැත. ඉතින් ඉන්න තැනක කරන දෙයක් සාර්ථකව හොඳින් කරගෙන යනවා ඇති කියලා අපි හිතනවා. වීඩියෝ බලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ පාර ඉස්සරහා යන්න ගිහින් සෙනග වැඩි හින්දා බහින්න යද්දි මගේ කකුල ඉස්සරහා යකඩ පාරයකටයි පිටිපස්සේ හිටිය අයටයි හිර වෙලා පොඩි ආබාධාවක් නම් වුණා. අනේ ඒකට ඉතින් අපිට සමාවෙන්න. පස්සේ සෙනගත් එක්ක ඉතින් යාහට යනකොට මේ වගේ දේවල් වෙනවා. දවස් දෙකක් එන්නත් බැරි වුණා. බෙහෙත් බැන්ද හින්දා. ඒත් ඉතින් මට මම ළමිස්සිට ආදරෙයිනේ. මොනවා වුණත් මම යන්නේ අපේ ගමේ අපේ ළමිස්සි එක්ක. ගමේ ආඩම්බරේ. සමහර අය නම් හිතනවා ඇති මම ට්‍රැවල් පාස් එක ගත්ත හින්දා ලොකු ගමින් ඉන්නවා කියලා. අනේ එහෙම නෑ. මේ ලස්සන වැඩක් කවුරු වින් කරත් සතුටු වෙන්න ඕනේ. මං ඉන්නේ නම් ළමිස්සි නිසා ආඩම්බරෙන්. එයා ඉතින් අපේ කෙනෙක් නේ ඉතින්. කොහෙන් දැක්කත් අනේ අපේ ගමේ බස් එක කියලා ඒ දෙන හැංගීම හරි ලස්සනයි. අයියෝ ඔයාලට හදවතින්ම සුබ පතනවා හැම වැඩක්ම ගොඩක් හොඳින් සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා. ඔයාලා හැමදාමත් ඉස්සරහින් ඉද්දි මට නම් ආඩම්බරයි සතුටුයි. ළමිස්සි ක්‍රිව් හැමෝටම ජය වේවා. ඔයාලා ජය වේවා කරන කෙන හැම දෙයක්ම කොතන හිටියත් සාර්ථක වෙන්න ඕනේ. ජීවිතේ ඔයා ප්‍රාර්ථනා කරන ඔයා බලාපොරොත්තු වෙන ඉලක්කෙටම යන්න හම්බෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. ගොඩක් පිං ඒ වචන ටිකට. මේ ඕකේම රිප්ලයි කමෙන්ට් එක වෙන්න පුළුවන් එයාගේ යාළුවාගේ. මේකේ තියෙනවා ඔබ කියවලා ඉන්න මම මේ කියවන්න ඊට පස්සේ රිප්ලයි කමෙන්ට් එකක් යනවා. මේක දාලා ගන්න කපේවාලි. සම්මයි සාර්ථකයාගේ යාළුවා. දැන් දෙව්වි කියවන කීවිල්ල අහන් ඉන්න බෑ. මම නම් ට්‍රැවල් පාස් එක පිට වින් කළා කියලා සීමෝ. ඇයි මේ ගගා කියවලා සැ ගාලා. ආ මොකද දැන් ගාලා ටිකක් ඒ විදිහට රඟපාන්න බෑ පොඩ්ඩක්. ඉන්නු ඔය කාගේ අසන්න. සංගය කමෙන්ට්ස් ටික අයින් කරන්න කියලා තිබ්බා. නෑ ඒක වින් කරන්න. තිබ්බා. එහෙම එකක් මම කීවා. කිව්වද? ඔව් කියන්නේ කිව්වද? ඔව් අසංගගේ කමෙන්ට්ස් ටික අයින් කරන්න. ප්‍රධාන පාලක මැදිරියට ගිහින් යන චුට්ටකින්ද කාර්මික දෝෂයකට ලක් කළා. කට් කරන්න එපා කට් කරන්න එපා. ඔව් තියෙනවා. අපි වීඩියෝ එකේ වයින් කරමු. දැන් අපිට මේක කමෙන්ට්ස් ටික අයින් කරන්න කියලා පොඩි රික්වෙස්ට් එකක් ආවා. ඉතින් ඒක කරලා දෙන්න එපා. ඒක මොකක් හරි යගේ පර්සනල් දෙයක් ප්‍රයිවසි එක සම්බන්ධව මොනවා ප්‍රශ්නයක් හින්දා අපි ඒ ටික කියවන්නේ නැහැ. ඒක මෙතෙන් අයින් වෙනවා. ඔය ටික තෝරලා අයින් කරන්න. අපි යනවා ඉස්සරහට. මෙන්න තවත් අnder ප්‍රතිඵලයක්. මං කියවනේ ලඩ්ඩුගේ මේ කමෙන්ට් එකක්. hello guys. ඔයාලා පොඩි ප්‍රශ්න හින්දා මග නවත්තපු වීඩියෝ එක දෙනකම් බලන් ඉන්නවා. අපි හිතන්නේවත් නැති විදිහේ හරි ලස්සන හිනාවෙන් බලන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකකින් වීඩියෝ එක අරන් එයි කියලා හිතනවා. ඉතින් එතකන් ආදරෙන් බලන් ඉන්නවා. good luck DNS ළමිස්සි ක්‍රිව්. ලඩ්ඩුවේ කමෙන්ට් එක. මං හිතන විදිහට මේ ඉල්ලන්නේ ගුරුනාංශ. ඒක නම් දෙනවා දුන්නේ යන ගුරුනාංශ ෂූටින් පටන් අරන් තියෙන්නේ. මේ දවස්වල දිස්ටි වෙනවා යකා වැහෙනවා සුපිරියදම. යකානේ ආච්චි වෙන්නේ. ආච්චි වෙන්නේ. ආච්චි වෙනවා මේ දවස්වල. ඒක පටන් අරන් තියෙන්නේ. ඒකේ රූපගත කිරීම ආරම්භ කරලා තියෙන වීඩියෝ එක සංගීතීම හම්බ වෙනවා. බලාපොරොත්තු අතන හරගෙන රැඳී තුති. නැවතත් සුපුරුදු දරසනාන කියලා කියවන්න බලන්න. මේ කමෙන්ට් එකත් අයි චාරු සේනානායකගේ චාරු සේනානායකගේ කමෙන්ට් එකක්. අලුත් අවුරුද්දේ ළමිස්සි ඇතුළු ළමිස්සි ක්‍රිව් එකෙන් අලුත් වැඩක් ලස්සන වැඩක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා හැමදේ. good luck. හැමෝම ඉල්ලන්නේ අලුත් වැඩක් නේ. අලුත් වැඩක් අලුත් දෙයක් ඉල්ලන්නේ අලුත් දේවල් තමයි අපි හැමදාමත් දුන්නේ. මෙන්න තවත් අලුත් එකක්. අහපාඩ කමෙන්ට් එකක්. හරිද? ඔන්න අහගන්න. ආදරණීය ළමිස්සි. මේ තමයි මන් දාන මගේ පළවෙනි කමෙන්ට් එක. මම මේ කමෙන්ට් එක ලියන්නේ ගොඩක් සතුටින්. ඉස්සරලම කියන්න ඕනේ මං හැමදාම ආවේ නැතත් ළමිස්සෙක් ආපු මුල්ම දවසේ වගේ මට සහෝදරයෝ වගේ යාළුවෝ ගොඩක් හම්බුණා. පිටින් බස් එකක් වුණත් බස් එක ඇතුලේ ඉන්න එකම පවුලේ සහෝදරයෝ ටිකක්. මම හැමදාම අක්කා දාන්න ආවම අයියා බස් එකේ යද්දි ගහන හෝන් එක ගහනකම් මං හරි ආසාවෙන් බලන් ඉන්නේ. ඒ වගේම මන් දැකපු හොඳම සහ එකම සේවාව ළමිස්සි.
ඒ වගේම ඔයාලට ලස්සනට පරිස්සමට එම සේවා කරගෙන යාමට මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ළමිස්සිට ආදරේ. අක්කා දාන්න එන නංගිලා ඉන්න දෙන්නයි. අපි දන්නේ විදියට. මේකේ නමක් නැහැ. නම ගම සඳහන් කරලා අකුරු වල හැටියට මේ හිච්චි ලඩු නෙවෙයි. අපි ගෙස් කරනවා මේ ඇවිල්ලා ඉවෙත් නිය. හිමිත්නේ නෙලින්සද? එහෙනම් උඹමාරි විනෝලිගේ නංගි වෙන්න ඕනේ කියලා අපි හිතනවා. කොයි මම කැමති මේ කමෙන්ට් එක අයියා කියනවා නම් කියලා තුනේ දෙනවා. ඔන්න මම එයාගේ ආසාව ඉෂ්ට කරලා කමෙන්ට් එකක් කියුවා. මේ කමෙන්ට් එක ඔයාගෙන වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාලා කියන්නේ ඒ කමෙන්ට් එක මගේ කියලා. හරිද? මම කියවා මේක කමෙන්ට් බොක්ස් එකට එහා ගිහින් තියෙන්නේ කියලා. සමනලයකුත් ඉන්නවා මේක ඇතුලේ මෙන්න බලන්න. හරි සිටින් ඊළඟට චාරු සේනානායක ඒ අප්පා බස් එක ස්ටෑන්ඩ් එකෙන් එළියට දාලා සාරගම පහු වෙනකන් සින්දු දාන්න නැත්තේ. සින්දු වල හොඳම හරිය එනකොට බහින්න ළඟ. අපේ නංගිත් හැමදාම කියනවා. ඒක මෙහෙමයි. ඒකට මම කියන්නම් හේතුව මේ බස් ස්ටෑන්ඩ් එකේදී මම කවදාවත් සින්දු දාන්නේ නැහැ. ඒ කියන්නේ ඒක බස් ස්ටෑන්ඩ් එක ඇතුළේ හරිම ගෝසාකාරී තැනක්නේ. ෆෝන් ගහනවා, මිනිස්සු කෑ ගහනවා. එතකොට ඔය බඩු අනම්මන විකුණන මිනිස්සු ඒව අරන් ගොඩ වෙනවා. මේ ඉතින් එතන සින්දුවක් අහන්න තරම් මානසික මට්ටමක්වත් එහෙම කිසි දෙයක් නැති තැනක. කියන්නේ ඒක අපි ඒ වෙලාවට සින්දුවකුත් දාලා තිබ්බොත් ඒක හරි ഘോഷාකාරී. කියන්නේ ඒක බස් එක ඇතුළේ ඉන්න මිනිස්සුන්ටත් කරදරයක්. බඩු විකුණන්න නැගෙන මිනිස්සුත් කෑ ගහනවා, බස් වල හෝන් ගහනවා. ඒතර අපි සින්දුත් දාලා ඒක එහෙම ගැලපෙන්නේ නැහැ. මොකද අපි හැමති අපි වෙනස් ඇත්තටම. ඒ කියන්නේ අපි ඒක කරන්නේ අර අපි කරන දේවල් වලට හේතුවක් ඇතුව තමයි අපි ඒ දේවල් ඒ විදිහට කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සාරගම හරියට නිකන් යන්තම්බලා පහු වෙනකන් වගේ මං හවසට එන්නේ. පාරේ ට්‍රැෆික් එක ටවුන් ඒරියා එක පහු වෙලා අර අපි සාමාන්‍ය ගානට එන්න පුළුවන් හරියට ආවට පස්සේ තමයි සින්දු දාන්නේ. එතකොට අර අපි ගෝසාකාරී ප්‍රදේශය පහු කරලා ඉවරයි. එතකොට ඒ වෙනකොට අපිට බස් එකට කොට වෙන පිරිස කොට වෙලා ඉවරයි. එතකොට අය මොකුත් හානියක් ප්‍රශ්නයක් බාධාවක් නැහැ. ඊට පස්සේ අපි සින්දු ටික දාලා දෙනවා. ඉතින් ඒක මං හිතලා කරන දෙයක්. ඒක ඔයාලත් හිතලා බලන්න ඒක හරිද වැරදිද කියලා. මොකද බස් එක කිව්වේ ගහලා තියෙන ලාට එතන ඒක දාලා තිබ්බම ඒක මට හිතෙන විදිහට ඒක එතනට වදයක්. ඒ හින්දා ඒක කරන්නේ. ඒක මම පැහැදිලි කරලා දුන්නේ. මොකද ඔයාලා හිතන ඇති අපි දාන්නේ නැහනේ ස්ටෑන්ඩ් එකෙන් ඇදලා ටිකක් දුර ගිහින් දාන්නේ කියලා. ඉතින් ඕනෝකට තමයි හේතුව. අර ඔයාලට සින්දු අහන්න පුළුවන් පරිසරයකට මානසික මට්ටමකට බස් එක පත් වුණාට පස්සේ තමයි අපි ඒ රසාස්වාදය ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒක සාර්ථකද ඒක හරිද කියන එකත් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා කියන්න. සමහරවිට අපි ආවන්න කලින් ඕක කියවහම ප්‍රශ්නවාදී. මේ කියවන්න ඕනේ. මේකයි පවනි සේනානායක දාලා දෙන කමෙන්ට් එකක්. ඕනි සේනානායක. අනෝ කියවන්න ඕන එකක්ද මන්ද? අයියා කියවන්න දාලා දෙනවා. අයියේ කියලාම දාලා දෙනවා. අයියේ කියලා තමයි ලියන්නේ. මාජිට ලියන්නේ වුණාට කියලා. අයියේ ඔයාලා එක්ක යන්න ලැබුණ එක ගැන ඇත්තටම මට තියෙන ගොඩාක් ලොකු සතුටක්. හම්බෙන් වගේ ලැබුණ අවස්ථාව නිසා මම උදෙන්ම වැඩට ගියා. ඒ කාලය පුරාවට මට දැනුනේ මගේ මයත් එක්ක යනවා වගේ හැඟීමක්. මනු, සුරංගයියා, අනුරුද්ධයි. ඔයාලා තුන්දෙනාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහට බ්ලොග් එකක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ළමිස් එක්ක ට්‍රිප් එකක් යන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා. ට්‍රිප් එකකුත් යන් බ්ලොග් එකකුත් දෙන්නම්. කොහොම ගොඩක් පින් thank you ඒ වචන ටිකටත්. ඔන්න සමනල. මම නෙත්නි අයියේ. නර්සිං ස්කූල් එකට යන්නේ. මේ බස් එක ගොඩක් හොඳයි අයියේ. ඒ වගේම බස් එක ගොඩක් ලස්සනයි. මොන බස් තිබ්බත් මම යන්න කැමති මේ බස් එකේ විතරයි. හේතුව දන්නේ නැහැ. ඒ වගේම අයියත් ගොඩක් හොඳයි. බස් එකට අයියට බුදු සරණයි. ඉතින් ගොඩක් මේ වචන ටිකටත් මේක එකම එක කමෙන්ට් එකයි. අපි දැන් වන්න හදනවා. ඔය ඒක කියන්නේ ඒ බස් එකේම ලියලා දැම්මා වගේ තමයි අපිට හිතුනේ. ඉතින් කොහොම හරි කමන්නේ. උඩට ගොඩක් පින් වැඩ ටිකක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. චාරු සේනානායකගේ තවත් චන්ද්‍රපති බලය මාත් ලයිව් එකේ අවසාන 9 දින අතර හිටියේ. මේ එදා ගහපු ලයිව් එක ගැන මේ කියන්නේ තව. එදා ගහපු ලයිව්.
ලයිව් එක මේ ඒක මෙහෙමනේ දැන් කමෙන්ට් උත් පරණයිනේ මොකද මාස 6 පරණේ වගේ ලයිව් ඉන්නවද නෑ යා ලයිව් එකේ අවසන් 9 දින අතර ඒක ආයා ඉවරන කම්මිටි අපි දැක්කා ඒ දේවල් වලට ඇත්තටම හදවතින්ම ගොඩාක් ස්තුතියි thank you ගොඩක් පිං ඔන්න ඊළඟ එක මේක ලියන්නේ 2024/12/31 විනෝලි බිමායා විනෝලිගේ කමෙන්ට් එක 2024 අවුරුද්ද තදින් ඉවරයි ළමිස්සේ ගිහින් අවුරුදු 3කට ආසන්නයි ඒ පොඩි කාලේ ළමිස් නිසා සහෝදරයෝගේ යාළුවෝ ගොඩක් හම්බුණා බස් එකේ කොච්චර සෙනග හිටියත් අපි පාටි දැම්මා බින්දු කිව්වා ට්‍රිප් ගියා සුපිරියාතල්ලිගේ හිටියා ළමිස් එක්ක ඉන්න ළමිස් ක්‍රූ එක ඇත්තටම එක පවුලක් වගේ ගැලපෙන අය හමු වෙනවා ඒක ලෝකයේ ස්වභාව කියන එක ළමිස්ගෙන් ඔප්පු වුණා ඉතින් 2025 අවුරුද්දෙත් කරන කෙන වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා දිනෙන් දින දිනුවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්ද නම් අනිවාර්යයෙන්ම ට්‍රිප් එකක් යන්න ඕනේ 2023 ගියා 24 යන්න බැරි වුණා හැබැයි 25 යමු 2025 සුබ නවසරක් වේවා විනෝලි බිමායා පාදිනේ රජමහ විහාරයේ එහෙම පාදිනේ විතරයි එතකොට තියෙනවා හිතාගන්න පුළුවන් අරක දැම්මේ කවුද හැමදාම කමෙන්ට්ස් ගොඩක් දාන්න නැති නිසා මේ කමෙන්ට් එක අයියා කිව්වොත් මං සතුටින් ඔන්න ඔයාගේ ආශාව ඉෂ්ට කෙරෙව්වා අර කමෙන්ට් එක ඕකේ අයියා දැන් හිතාගත්තා කියන්නේ කවුද කියුවේ කියලා මේ අනිවාර්යෙන් මාර කමෙන්ට් එක මෙයාගේ නංගිගේ මෙයා අකුරු එක ළඟ යනවා මට තේරෙනවා දෙවෙනි මේකයි ඔව් ඒ හින්දා ඒක එහෙමයි ඔන්න ඉතින් අපි යන් ට්‍රිප් එකක් අනිවාර්යෙන්ම ගොඩක් පින් ඒ වචන ටිකටත් එකක් දැම්ම ඕන්න හව තියෙනවා මලේ යන්න ඉදිරියට යන්න කියවන්න කමෙන්ට් එක දාලා තියෙන්නේ චාරු සේනානායක ඇත්තටම කිව්වොත් ඔයාලට ගොඩක් පින් මාසෙකට එකපාරක් හරි මේ වගේ වීඩියෝ එකක් කරලා ඔයාලත් රිලැක්ස් වෙන ගමන් අපිවත් රිලැක්ස් කරනවට හැමදාම ඒකාකාරී ජීවිතයෙන් පැය කිහිපයකට හරි මිදිලා ඔයාලා කියන කරන දේ දිහා බලාගෙන මේ වැය කරන පැය කිහිපෙයි අපිව සතුටු කරාට ඔයාලට ගොඩාක් පින් චාරු සේනානායක කමෙන්ට් එක ඔයාලට අපිට නිකන් නිදිමත වගේ පේනවා ඇති ගණන් ගන්න එපා දැන් අපි 12 නිදිමතක් නෑ මම 12ත් පහ වෙලා යන්නේ දැන් වෙලාව චාරු සේනා ඊටපන්කෝ චාරු සේනාගේ තවත් කමෙන්ට් එකක් අයියා ලයිව් එකේ අර කියපු අත්තම්මගේ කතාවට නම් ඇත්තටම මට මාර විදියට දුක හිතුණා කෙටියෙන්ම කියනනම් ඉතින් අයියේ ඔයාවත් ඉතින් අයියේ ඔයාවත් ඔයාවත් ඊකරුගේ අම්මලා දෙන්න හරිම වාසනාවන්තයි. ඔයාලා දෙන්න වගේ හොඳ නිහතමානී කාරුණික දරුවෝ දෙන්නෙක් මේ ලෝකෙට බිහි කරපු එකට. මොකද හැම මිනිස්සෙක්ම ඔයාලා වගේ නෑ. හරිම අතුලස්සයි ඉන්නේ. අද සමාජෙ. ඉතින් ඔය දෙන්නගේ ඒ නිහතමානීත්වය කාරුණිකත්වයට මම හදවතින්ම ගරු කරනවා. good luck and good job. චාරු සේනානායක. ඉතින් ගොඩක් පින් අපිට සතුටුයි. අපිව බිහි කරපු අපේ දෙමව්පියන්ටත් හොඳක් අහන්න හම්බ වෙනවා කියන්නේ අපි හොඳට සමාජ ජීවත් වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒ ඇගීමට ගොඩක් පින් යනවා ඉදිරියට මේ විදිහට තවත් මේක කියවන්න තේ බීලා ඉන්නවා මෙන්න බලන්න. අර ඉච්චි ගඩොලි අල්ලාමිට ක්‍රියේට් එක කියලා කරපුවා කම්යුනිකේෂන් වීඩියෝ එක වගේ තවත් වීඩියෝ එකක් ළඟදී මොනේයි not uncommon food combination නේද අපිට ආයෙක දෙක අපි ෂූට් කරනවා ළඟදීම අනිවාර්යයෙන්ම ක්‍රීම් කැකරු ටූත් පේස්ට් එහෙම කන්න දෙනවා අපිට බලාපොරොත්තු වෙන සිටින්නේ අනිවාර්යයෙන්ම කියන්න මේක කියන්න වෙලානවා මේ කමෙන්ට් එකත් මේ ලඩ්ඩුවක්ගේ නංගී කමෙන්ට් එක අදුගේ නංගී කාගේද ලඩ්ඩුවක්ගේ ඉච්චි ලඩ්ඩුගේ ඉච්චි ලඩ්ඩුවේ ප්‍රශ්නා ලියනවා වගේ කමෙන්ට්ස් ලියන්න නම් බෑ ඇත්තටම කිව්වොත් කම්මැලි අක්කඩද මන්ද ඒක නෙමෙයි අක්කඩ මේක මේක අපි මේ ගලපලා මේක ප්ලෑන් කරලා එහෙම ගත්තා නෙවෙයි එහෙම හිතන්න එපා මේක මේ අහඹ සිදුවීමක් නංගිගේ කමෙන්ට් එකේ තියෙනවා රචනා ලියනවා වගේ කමෙන්ට්ස් කියන්න නම් බෑ කියලා ඉතින් අක්කගේ කමෙන්ට් එක හරිද ගහගන්න එපා වීඩියෝ එක බලලා එයා කියලා තියෙනවා දැන් නම් මාව කොහේ හරි දැක්කත් අයියා හෝන් එකක් ගහගෙන යනවනේ ඒකට නම් ගොඩක් thank you
බුරු කියන්න ඕන නෑනයි ඇත්තට මුදේට හෝන් එක් ගහනකල් බලාගෙන ඉන්නේ නැතුව මේ අක්ක යනකම් බලානින්න ගහගන්න අක්කායන් කියෙන කලින් ගෙදර කියපු දවසට අම්මහනෝ ඇයිද අය හෝන් එක් ගහන කල් හිටිය නැද්ද කියලා එතෝට ඉතින් ලැජ්ජාවි සන්තෝසය මහිසේනදී ඉච්චිලට ගජන්ට ඉතින් අපි දන්නවා අය කියන්නේ මහ ලොකු දේවල් නෙවෙයි ඒවනිකංහට අපි ඇත්තට මෙතිනිදා පාරය හම්බෙනකොට පුරුදු චිදියවරුත් එක්ක ඒවා අපිට ජීවිතයට සමීපෙනවා ඒවා හදවතට දැනෙනවා ඉතින් ඒවා එහෙම වෙනකං අපි බලන්න අපිත් එහෙම තමයි ඒ හින්දා ඒ වචන ටිකට ඒ ආදරයට ගොඩක් පින් හැමදාම ඔය විදිහටම අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා ඉතින් නංගිට රචනා ලියන්න බැරුණාට අක්කට පුළුවන් රචනා ලියන්න අපිට ඒක යන සතුටුයි ඉතින් ගඩ්ඩෝ කමෙන්ට් එක මෙහෙම කියවා කියලා මේවා මේ විදිහට ලියන එක නවත්තන්න එපා අපි මේකට මේ රසයක් එකතු වෙන්නත් එපා ඒක නිකම්ම මේ ගිරව්වගේ අපිට කියවන්න බැරි හින්දා අපි මේ අනම්මනම් කියන්නේ ඒ හින්දා ඒවා ගන්න එපා හිතට මේ විදිහට අපිට ඔයාලගේ අදහස් ඕනේ මෙහෙම නෙමෙයි ඊට තොර දිගට ලියුවොත් අපි කියවනවා ඒ හින්දා එහෙම හිතන්න එපා ඔන්න කියවනවා කමෙන්ට් එක නෙවෙයි රචනාව අයියේ මම මේ ගැන මගේ ඉස්සෙල්ලාම කමෙන්ට්ස් වල කීවත් එක්ක ඒත් ආයේ කියන්නේ ඒ ගැන අපේ තාත්තත් කියපු හින්දා අයියෝ ඔයා උදේට good morning කියන එකටයි යනකොට මුත්සන්නයි පරිස්සමින් කියන වචන දෙක තුනයි මම හැමදාම වගේ බලාපොරොත්තු වෙනවා මොකද ඒක තවත් කෙනෙක්ට හිතේ අනේ ඒක නම් මොකද්ද වචන දෙක තුනක් නේ ඒක සාමාන්‍යයි නේ කියලා තාත්තාව දවස් දෙක තුනම අයියා ඔයා තාත්තා එක්කත් එහෙම කීවා එහෙම කියනවා කියා බස් එකකින් බහිනකන්වත් ඉන්නේ සමහර අය කියලා තමයි එයා කිව්වේ. එච්චරට හදිස්සියි කියලා. මූඩ් ඩවුල් ඉන්න දවස්වල නම් ඉතින් ඔය මුකුත් නැහැ. එතකොට නම් ඉතින් සෙට් එකේ කට්ටිය එක්කත් කියනවා අද good morning කීවෙත් නෑ. ඇයි දන්නේ මූඩ් ඩවුල් ඉඳලා එන්නේ නැති කියලා. ඒ වුණාට දවස් දෙකක් යද්දී ඔක්කොම හරි ගිහින් ආයෙ වෙනදා වගේම ඉනාලා කතා කරලා ඉන්නින්දා මං සතුටුයිලු. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ට්‍රැක් ප්ලෑන් ලයින් වෙලාවල් තියෙනවා. එතකොට ඉතින් එහෙම තමයි. දාගෙන ඩුංගන හැබැයි යනකොට බුස්සන්න පරිස්සමෙන් නංගි කීවටත් පස්සේ ෆෝන් එක ගහුවා නැත්නම් අන්න ඒකට නම් ඔක්කොටම වඩා අවුල් අයියේ ෆෝන් එක එක අරන් දෙන්නලා තියෙන කට්ටියට සමහරලා දේ පොඩ්ඩක් නේද දාගේ කරන් දාගෙන ඩුංගන හිතන්න එපා හින්දා යාන්ත්‍රික දෝෂ වෙනවා මොකද බස් එකෙන් බැහැලා ඉක්මනින් යන්න පුළුවන් වුණත් ගාට හිමීට යන්නේ හෝන් එක ගහනකමයි නැත්තම් ඉතින් ටෝල් එකකට නැතුව යන පාරලඟෙම නැවතුවමත් ඉක්මනින් යන්න පුළුවන් මට අන්න එහෙම බලන් ඉඳලා සමහරට හෝන් එක තමයි මට විතරයි හෝන් එක කරේ නැහැ කියලා තමයි හිතන්නේ එක්කන් යන නංගිය විදිහේ දවසට යාර විතරක් හෝන් කළා මට නැතුවම එදා දවසම ඉතින් කියවනවා ඉතින් එතකොට මම පව් නේද එහෙම දවසට මං ගියක මනුවටත් කියනවා මේ අයියාද හෝන් කරේ නෑනේ මම මොකද කියේ නෑනේ කියලා. එතකොට මනුගේ රිප්ලයි එක වෙන්නේ නෑ ඔය එහෙම මොකද නෙවෙයි මටත් හෝන් කරේ නැද්ද කොහෙද කියන එක. දෙතුන් පාරක් එකම කියද්දි අවසානයේ මනුගෙන් බරුන් ගාලා තමයි නවතින්නේ. හැබැයි ඒත් වැඩක් නෑ. මොකද මං ආයේ එකම හිතනවා සමහරලාට අවුලක් නෑ ඉතින්. පස්සේ මම හිතා ගන්නවා අයියෝ මට විශ්වාසය තියෙන්නේ හැමදාම මම දෙන ගැන මට වඩා හිතනවානේ කියලා. එහෙම නෑ. එහෙම හිතන්න එපා. එහෙම තමයි. ඉතින් එහෙම මේ මුකුත් අවුලකට නෙවෙයි එහෙම වෙන්නේ. උනා නම් සමා වෙන්න. එහෙම වෙනව වෙලාවක් තියෙනවා. ඉතින් ඔය දැන් සමහරලාට බැස්සට පස්සේ මනුව ඇවිල්ලා කොට වෙලා මාත් එක්ක මොනවා හරි කතා කරනවා. ඒකට ඉතින් එහෙම යනවා ඒ වගේ වෙලාවල් තියෙනවා. ඉන්න මේ ඒක ගැන හිතන්න එපා. ආයෙ එහෙම වෙන්නේ නැහැ. දැන් මම ලිස්ට් එකක් ලියලා තියාගන්නවා හොන් ගහන්න ඕන තැන්. දැන් මම කාලේ සටහන හදන්න අහවල් වලට මොකද නාද කරන්න ඕනේ? ඕන් මේක අත කරන්න. මේක චාන්ස් දෙලා නැහැ ඒක. මේ මොකද කමෙන්ට් එකක් තවත් කමෙන්ට් එකක්. ඔයාලගේ වැඩ පිළිවෙල නංගි අක්කට තමයි වෙනස් කරලා දෙන්න ලැබෙනවා. ඒක ගැන නම් සතුටුයි. ඔයාලා ගෲප් එකේ තියෙන එකමුතුකම ගැන නම් කියන්න වචන නැහැ. සුපිරි. හැමදාම ওই විදිහටම ඉන්නේ. දිනෙන් දින දියුණු වෙන්න හදවතින්ම සුබ පතනවා. අලුත් වැඩවලින් දකින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. චාරු සෙන්න කමෙන්ට් එකක්. ඉතින් අපිට අපේ දිනුවට සුබ පතලා තියෙනවා. ගොඩක් පින් මේ වචන ටිකට. කවුද මේ කමෙන්ට් එක ලඩ්ඩුගේ කමෙන්ට් එකක්. ඒක නා රික්වෙස්ට් එකක් අයි. කියන්න බෑ. මේක මගෙන් රික්වෙස්ට් එකක්. මීට කලින් කවුරු හරි මේ අයිඩියා එක දුන්නද කියලා නම් දන්නේ නැහැ මම.
කට්ටියම නිමාඩු දවසක් බලලකෝ නැත්තම් පොය දවසක වගේ චැරිටි ප්‍රෝග්‍රෑම්යක් කරමු. පිස්සුනට ආතල් එකේ ඉන්න අතරේ එහෙම වැඩකුත් කරොත් හොඳයිද කියලා හිතුණා. මට හිතුණ දේ මං කිව්වේ. අයියා පොඩ්ඩක් රිව් එකක කතා කරලා බලලා කැමති නම් කරමු නේද කියලා. ඔය ගොඩක් හොඳ අදහසක්. දැන් මේ ඔය කමෙන්ට් එක දාන කාලය වෙනකොට අපි ඒ පැත්ත ගැන වැඩ පටන් ගන්න තිබ්බේ නෑ. ඒ වුණාට මේ කමෙන්ට් එක කියවන කාලය වෙනකොට අපි දැන් ඔන්න පිම්බිමක වතපොත කියලා අලුත් වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. ඉතින් අපි දැනට හිතාන ඉන්නවා අපිට පුළුවන් විදිහට අපේ පුංචි රටේ තියෙන ඒ වගේ තැන් ඔයාලට වීඩියෝස් වලින් අරන් එන්න. ඒකෙත් එපිසෝඩ් 2 එකක් ළඟ වෙනවනේ. ඔව් ඒකේ එපිසෝඩ් 2 එකත් මේ වන විට කොටස් රූගත වෙලා වැඩසටහන යනවා. ඉතින් ඒක වෙනම පැත්තක්. මොකද මම අර ඒ වීඩියෝ එකේ කිව්වා වගේ අපි ලඩ්ඩුත් කියලා තිබ්බා වගේ ඉතින් ආතල්ලගේ පිස්සුනටලා හැමදේම කරලා ඉන්න අතරේ ආධ්‍යාත්මික ජීවිතේ පැත්තනොත් අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ජීවන ජීවිතයේ අවසානයක් තියෙනවා හැමෝටම. ඉතින් ඒ තැනට අපි ළඟා වෙනකොට අපි මේ පැත්ත සම්පූර්ණ කරගෙන හිටියොත් තමයි මේක බැලන්ස් වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට වැඩක් කරමු. අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ දේවලුත් කරමු. ඒ අදහසට ගොඩක් පිං. එහෙම අදහසක් ආපු එකටත් ආවෙත් ඔයාට ඒ ඔව් ඇත්තට මේක අපි කරන්න කලින් එයාට හිතෙච්ච දේ ගැනත් අපි සතුටු වෙනවා. මොකද අපි දැන් මේ වීඩියෝ එක කරේ මේ මාසෙනේ ජූනි වල කරේ. ඒතකොට මේක දැන් කියලා තියෙන්නේ අපිට දෙසැම්බර් මාසේ. ඉතින් දැන් අපි මේක කියවනකොට එයා බලාපොරොත්තු වෙච්ච දේ පැත්තට අපි අඩිය තියලා තියෙන එක ගැන අපිට සතුටුයි. ඉතින් ඔන්න ඒකට අපි අඩි දාලා තියෙනවා. අපි ඉස්සරහට ඒ වගේ ටිකුත් කරමු. ඉස්සරහට යනවා මේකත් ලඩ්ඩුගේ. ඔන්න කමෙන්ට් එක කියවනවා. අයියේ බලන්නකො ඉතින් අවුරුද්දකටත් වැඩිනේ දැන් මේ වෙද්දී අපි හදිස්සියේ ප්ලෑන් කරපු සෙම්බුවත්තේ ට්‍රිප් එක ගිහින් ඇවිත් ට්‍රිප් ප්ලෑනින් එකේදී හිටිය ප්‍රමාණයෙන් අවසානයේ සුවලි යන්න හිටියේ 20ක්. මට මතක නැහැ. ඒක අයියට කිව්වේ හරි කමන්නේ අපි ගිහින් එමු කියලා. ඒ වගේම අයියට මතකනේ ගෙදරින් පර්මිෂන් තිබ්බේ නැති කට්ටියට ගෙවල් වලට කතා කරලා අයියම පර්මිෂන් අරන් දුන්න විදිහ. කොහොම හරි ට්‍රිප් එක යන දවසේ උදේ අයියට අසනීප වෙලා තිබ්බත් එක්ක අපි ඒක දන්නේ ටයිම් පහුවෙද්දී. ඒත් අයියා ළමිස් එක්ක ආව කොහොම හරි. ඩේට්ස් පෝස්ට්පෝන් වෙවි කල් ගිහුව ට්‍රිප් එක අපිව එක්කන් ගිහින් පරිස්සමෙන් එක්කන් ආවට තැන්ක් යූ. ඒ දවස් මතක් වෙද්දිත් ගෑලරි එකේ ෆොටෝස් දාගිද්දිත් අනේ ආයෙත් ඉක්මනින් එහෙම දවසක් එනවා නම් කියලා හිතනවා. මොකද එදා දවසේ අපි නටපු පිස්සුව දන්නේ අපිනේ. ඒක පැත්තකට වෙලා බලන් හිටපු අයියයි අක්කයි ආයෙ මොනවද ඉතින් මුන්ට නම් හොඳටම පිස්සු කියලා හිතන්නේ නැති. එහෙම නෑ. එහෙම එකක් නෑ ඉතින් මේක. ඉතින් ඒක පිස්සු නටන්න තියෙන වයස පිස්සු නටන්න වැඩකුත් නෑ නේද? ඒ කියන්නේ අපේ ලිමිට් එක තියාගෙන අපි ඒ අපේ ලිමිට් එක ඇතුලේ අපි අපේ චරිත රහණයක් කරගන්න තු ඉතින් මේ විනෝදේ ලැබුවා කියලා ඒක ප්‍රශ්නයක් නෑ. අපි හැම මොකුත් හිතුවෙත් නෑ. අපි ගියේ ඒකනේ. මෙතනින් එහාට ට්‍රිප් එකේ වෙච්ච දේවල් වගේම සීය නැතුව නින්දකින් හිටිය කට්ටියව හැරවන්න කියපු අනිත් අයත් සෑහෙන්න try කරා. හැරවලා ගෙදර කට්ටියට බාර දීලා එන්න පොට්ටු වෙන විදිය මතක් වෙද්දි. නෑ එක්කෝ ඒවා ඕනේ නෑ. ඔය ඒවත් ඉතින් හරුන්නේ නෑ. මගේ වගේම කියපු ඔක්කොගම රෙදිලා මන් දන්නේ එච්චරයි. ඒ නිසා මේ ටික හොඳටම ඇති. ඉතින් අය ජනවාරි වලින් පස්සේ වගේ ආයෙ ට්‍රිප් එකක් යමු නේද? ජනවාරි වෙනකන් අයියට බිසි කියලා දන්නවා. ඒ හින්දා තව ටික කාලෙකින් යන්න. අවසානයේ කියන්නේ අනේ කොහේ හරි යන් කැප්පා කියලා විතරයි. අනිවාර්යයෙන්ම. හරියන් තාම තුන්වෙනි එකනේ. කොහේ හරියන්. ඈ ඉතින් ඒ thank you ඒ වචන ටිකට ඒ ට්‍රිප් එක ගැන මතක් වෙච්චි අපිට සතුටුයි ලඩ්ඩු වෙන්න තවත් ලඩ්ඩුගේ එකක් ගත්තා. කියලා ඉන්නේ. ඕකේ. පොඩි මුන්දෙන් කබඩි මේ හිටියද වැඩක් නැහැ මෙතන දෙන්නේ. අයියටම කියන්නේ නෑ මේ පොඩි චුට්ටි ඒවා දාලා ගන්න හැර මේ මේක ලොකු එකක්. ඔව් බලන්න මං වගේ ඇටියට ඔය ලොකුද මේක තමයි අඬ බලන්න මේ චුට්ටි මෙච්චර විතරේ වරගෙන අර මේ ක්ලාස් එක චීට් වගේ අකියෝ මන්ද මොනවද බහින්න ලඟ ඉඳි ලස්සන සින්දුවක් ප්ලේ ඒක තමයි මට තියෙන ලොකුම ඒක හදන්න බෑ ඒක මේ ප්ලේලිස්ට් එක ඔව් ඒක අහමුසීමක් අපි හිතලා කරන දෙයක් නෙවෙයි ආයෙත් ඊළඟ දවසේ කියන්නකො අවසානම කියපු සින්දුව ඒතර අපි ගොඩේ තියනවා මේක දාලා දෙන්න හරි වගේ අවස්ථාව චාරු සේනායකනේ ඔව් මේක චාරු සේනායක
හරි කොලෙන් අඳුරගන්න දැන්. අනේ අම්මෝ ඔයාලගේ ලයිව් එකක් තියෙනවා කිව්වම තියෙන වැඩ ඔක්කොම ඉවර කරලා කාලා බීලා වෙලාවට කලාවට ෆෝන් එක අතේ තියාගෙන බලන් ඉන්නවා ඉතින්. එතකොට අපේ අම්මා කියන්නේ පාඩම් කරන්නවත් තිබ්බනම් මොකද කියලා. ඉතින් මට බයිනවනේ අපේ අම්මා. එතකොට මම කියන්නේ ඉතින් ඒ කාලේ මේ කාලේ වගේ නෙවෙයිනේ. ඒ කාලේ කියලා වැඩ ඔක්කොම ඉවර කරලා මේ ලයිව් එක බලන්න ඒ තරම්ම ආසාවෙන් හිටියේ. සුපිරි ලයිව් එක නම් කියන්න වචන නැහැ ඉතින්. ටොප්. ඒ අපේ ලයිව් එක ගැන අදහසක්. ඉතින් ඒ වචන ටිකට thank you. අර බැලට ලාඩුවේ තවත් කමෙන්ට් එකක්. දැන් ඉතින් මේක මේ ගිහින් තියෙන දේ තේරෙන්නේ නැතින කාටද මේක ගිහින් තියෙන කියලා ඩබල් පාස් එක ලබ්බල පාත් දෙන්න. කොහෙද ඩබල් යන්නේ කියලා දැන් තේරෙනවනේ. ඒ හින්දා ඔයාලා කවුන්ට් කරලා ඔන්න බලා ගන්න ලඩුගේ කමෙන්ට් එක. අයියේ මොකොත් හිතන්න එපා. ඉතින් මම මේව කීවට මේක මට හිතුන විදිය හොඳේ. අනික කාර්ය කොහොමද දන්නේ. ඔයාලා තුන්වෙනි ට්‍රැවල් පාස් වීඩියෝ එක දාලා ඉඳලානේ ලයිව් කමෙන්ට්ස් කියවන්න ඕනි කියලා අයිඩියා එක කස්ටමර්ලාට ගෙනුත් අහලා ඒ වැඩේ පටන් ගත්තේ. හැබැයි ඒ වුණාට ෆස්ට් ලයිව් කමෙන්ට් වීඩියෝ එක නම් මට සෙට් වුණේ නැහැ. මම වැඩිපුර වෙලා ඉන්න බැරි වුණ හින්දා ඒකේම හිතනද දන්නෙත් නැහැ. ඒ පළවෙනි ලයිව් එක ගැහුවේ. වැවේ කුරුණාල වැව මැද්දේ ගැහුවේ. ඒක සෙට් වුණේ නැහැ කියන්නේ ඒක ඉතින් අර දවාලේ වලට නිදහසේ ඉන්න පුළුවන් ටයිම් මේකුත් නෙවෙයි. නිදහසේ ලයිව් එක බලන්න පුළුවන් ටයිම් මේකුත් නෙවෙයි. අපේත් ෆස්ට් ලයිව් එක ඉතින් ඒ හින්දා දෙපැත්ත තුන් පැත්තම හින්දා ඒක පොඩ්ඩක් අසාර්ථක වෙන්න ඇති. දෙවෙනි එක නෑ රෑනේ. ඉතින් ඒ හින්දා ඒක අනික ඒක අපි දෙවෙනි ලයිව් එක දෙනකොට අපිට ටිකක් ලයිව් වල පුරුදු වෙලා නේද? එහෙම එකක් ආවා අපිට. ඔව් ඉතින් ඒ හින්දා ඒක සෙට් වුණා තමයි. හැබැයි සෙකන්ඩ් ලයිව් එක නම් ආයෙ ඉතින් සුපිරියක් තමයි. සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ලයිව් ඉතින් ඔහොම නන් නෙවෙයි. මේකට තමයි නියම ලයිව් කියන්නේ. ලයිව් නම් ලයිව්. අපි දැන් කියන ටයිම් එකත් මාරු. වෙලාව යනවා ගන්නෙත් නෑ කියන්නකො. දන්නේම නැතුව පැය 4ක් ලයිව් එක. කිසිම විදියකට බෝරින් හිතුන්නේ නෑ. ඉදෙනුත් දනුම් අහගෙන රාත්‍රී සීනාවේ බැලුවේ. ලයිව් එකෙන් කොහොමද ලියන්නේ කමෙන්ට් එක. දෙසැම්බර් 1 වෙනිදා ලයිව් එක දෙද්දී දෙසැම්බර් 2 වෙනිදා මේක ලියන්නේ. ලයිව් එක කොච්චර ආසන්න බැලුවද කියනවා නම් දැන් මේ ඔෆිස් එකේ ඉන්නේ ඉතින් මතයක් කො. කමක් නෑ. ඉතින් ලයිව් එක මතක් වෙද්දිත් ඒ ගැන ගානක් නෑ නේ. හින්දා උලක් නෑ. Again I say that live comment segment is superb. අනිවාර්යයෙන්ම එනවා ලයිව් එකකින්. අපි අනිවාර්යයෙන්ම ලයිව් එකකින් එනවා ලයිව් එකකින් අයිත් නේ ඊළඟ මාසෙ නම් අපි ලයිව් එකේම කමෙන්ට්ස් කියවන එක පටන් ගමු නේ. ඔව් මේක මේ වීඩියෝ එකකින් දෙන්නේ මේ කමෙන්ට්ස් පාරණයි මේ දැන් මේවට අපි ට්‍රැවල් පාස් දීලා ඉවරයි. ඒ හින්දා මට යන දැනුම් දීමක් විදියට. ඔව් දැන් මේක අය අපි පටන් ගත්තා කියලා දැනුම් දෙන්නත් හින්දා තමයි මේ වීඩියෝ එකක් විදියට ගෙන්නේ. නැත්නම් මේ ලයිව් එකක් විදියට ගෙනාවත් එහෙම කට්ටිය මේක දැනගන්නත් බැරි හින්දා. මොකද දැන් ආයේ බස් එකේ අලුතෙන්ම යන කට්ටිය මේක ගැන දන්නේ නැති හින්දා මේ අපි ඊළඟ ජූලි මාසේ පළවෙනිදා ඉඳලා කමෙන්ට් බොක්ස් එකේ ඒ වැඩසටහන කරගෙන යනකොට ලයිව් එකකින් දෙන්න. ඊට කලින් අපි ලයිව් එකක් එන්න බලාපොරොත්තුෙන් ඉන්න. ආයෙත් ලඩු කියමු. යන්නේ ලඩු කිය විතරම හොඳ තියෙන්නේ. මේකත් ලඩු එක. yeah. Hi crew members. This is another request from me. ඔයාලගේ songs collection එකට සුරිත්ගේ සල්ලි song එකත් add කරන්න කියමුනේ. අයියෝ ඔයාලට ඒක සුපිරියට කියන්න පුළුවන් නනේ. සුපිරියක් ඕනේ. try කරන්න. සින්දුවලා තියෙන්නේ එක ලයිව් එකකින් දෙන්න. ඉතින් ඉල්ලන live එක. ඉතින් සින්දුවරන් ලයිව් එකකින් අපි එනවා. ඒක ඔබ හිටියෝ තිනායන මදාමත් කියලා. ඔන්නයිත් ඊළඟට ලඩුගේ අයියෝ ඔයාගේ යලෝ ගර්ල්ගේ විස්තර හැමදාම ගෙදර ගිය ගමන් කියනවා දැන් එක දවසක් හරි මොකුත් නොකියවම අම්මා අහන්නේ අයියාද කියන්න මොකුත් නැද්ද කියලා. ඒ වගේද බැරි වෙලාවට ටයිම් පවනවා අම්මා හිතන්නේ අද ඇවිත් තියෙන්නේ අයියලා එක්ක නෙවෙයි කියලා. එහෙම දවසට ඉතින් බලන්න තමයි. දැන්ලා ඉවරලා අවසානයේ කියන්නේ හරි අයියලා එක්ක ආවනම් කමක් නැහැ. කොච්චර බලක් වුණත් බය වෙන්න දෙයක් නැහැ කියලා. ආයේ ඒ වගේ දන්නේ එහෙම අම්මා මට බාන වෙලාවට මනෝ අපේ ගෙදර ඇවිත් අම්මාව අවුස්සලා මම බස් එකේ ආව නැති විදියට කියලා ආයේ අම්මා මට බනින්නේ. මරු කියලා තමයි කියන්න තියෙන්නේ. අම්මා අවුස්සලා මට බනුම් අසවන මනුවට මගේ හදිසියේ ස්තුතියි. කොල්ලෝ වෙන කියන්න දෙයක් නැහැ ඒ ගැන.
ඒ මුකුත් ඕනේ ළමයිසිගේ එනවට අම්මගේ තියෙන විශ්වාසය තියනවා කියලා දැනගත්ත එකම ඇතිමත්. ඉතින් ආදරණීය දෙමාපියන්ගේ හදවත්වල විශ්වාසය දිනා ගන්න අපිට පුළුවන් වෙච්ච එක නැත් අපිට ආඩම්බරයි. සතුටුයි. ගොඩක් පින් මේ වචන ටිකට. ඒ අම්මටත් ගොඩක් පින් අපි ගැන ඒ තියලා තියෙන විශ්වාසයට. මට කීයේ නෝස්නේ. මනුරත් ගොඩක් පින් ගෙදර ගිහින් අවුස්සනවා කියලා. කියවන කාලේ චාරුසේන නෑ. ඕන ඉතින් නම් සිටුව එකේ නල අවුරුදු අලුත් වෙනසක් වෙන්න කියලා බලපන්. ඉතින් මොකද තමයි ඉන්නේ කියවන මේකත් චාරුසේනායි. චාරුසේන නෑ. ලබන්න වූ 2025 නව වසරේ ළමයිසි ඇතුළු ළමයිසි ක්‍රීව් එකේ හැම දිනකටම සාමයි සතුට නිදහස පිරෙන නිරෝගීමත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසර වේවා. විශේෂ මේ ආදරණීය නැති කියවනවා කියලා ඉවරලා මුත් හිතන්න එපා. මේවා මාස 6කට කලින් හයකට කලින් ඒවා. ඔන්න තවත් කමෙන්ට් එකක්. හැපි නිව් ඉයර් අයියලා දෙන්නටම. මේ අවුරුද්දේ ඔයාලගේ වැඩ ඔයාලා හිතන විදිහටම කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සරණයි අයියලා දෙන්නටම. නර්සිං ස්කූල් එකට යන නම් මේ අර සමනලයා දාලා තිබ්බ එක කමෙන්ට්. ඔව් ඒ නංගි මේ වන විට පස්සේ කියන්නේ නෑ. ඉතින් එයාගේ වැඩත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්න තැනක කරන කියන දේ සාර්ථකව වෙන්න කියලා. ඉතින් යනවා. කවුද? චාර්සෙන්. චාරුසේන. ඒක නම් ගියා වචනේ පට්ට. ඉවර වෙනකම් බලාගෙන හිටියා. අවසාන ටිකේ තමයි පට්ට මාතල් එකක් දුන්නේ. අයියා නම් ඒ ඉන්නේ බහුවදා උදේ බස් එකේ එනකොට අනුත් අයියමද ඉන්නේ කියලා හිතුවා. ඒ ලයිව් එකේ වෙනස්නේ. ඈ? ලයිව් එකේ වෙනස්. ඒ ලයිව් version එක වෙනස්නේ. මූඩ් එක සම්පූර්ණයෙන් චේන්ජ් වෙනවා. ඔව් ඒ මෝඩ්ස් තියෙනවා නේ. ඔව්. ඒ ඩ්‍රයිව් මෝඩ් එක නෑ ලයිව් මෝඩ් එක නෑ. ඔන්න ඊළඟ එක චාරුසේන නායක. කොහේ හරි ගිහින් එනවනම් අනිවාර්යයෙන්ම කුරුණෑගලින් ඔය වගේ ඔය බස් එකේම එන්නේ ඇයි වෙන බස් මේ පාර යන්නව නැද්ද දැන් කියලා හැමදාම වගේ ගෙදරින් අහනවා. කොච්චර කිව්වත් ඉතින් කොහෙ ගියත් අවශ්‍ය ළමයින්සගෙන් එන්න එක හේතුවක් තියෙනවා මට නම්. වෙන බස් වලට වඩා ඔයාලගේ සර්විස් එක මාරම සේෆ්ටි. බය නැතුව තනියම ගෑනු ළමයෙක්ට යන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසාම තමයි මම ළමයින්සගේ එන්න එකම හේතුව. Thank you so much. ඔයාලගේ මේ සර්විස් එකට කියන්න වචන නැහැ ඒකෙන්. good luck. චාරුසේන නායකට. අපගේ හිතපු විශ්වාසයට අපගේ හදපිරි ස්තුතියි. අඩේ ගන්න මන්ද කියවා. නෑ නෑ අනුග්‍රහය. සාධනීය අනුග්‍රහය. මේක බලන්න රැඳී සිටින්න. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. යන්න එපා වීඩියෝ එකෙන් මේ. ඒක අවසානට. මේ කමෙන්ට් එකයි චාරුසේන නායකගේ. චාරුසේන නායකගේ තවත් කමෙන්ට් එකක්. හැබැයි අයියේ වැඩි කාලයක් නෑ ඔයාලගේ මේ ෆන් වීඩියෝ බලලා හොඳටම අපේ ට්‍රැක් පනිනවා. 2025 නව වසරේ නම් අංගොඩි ළමයිසි ක්‍රීව් එකට වෙනම බාට්ටුවක් හදන්න ඒ වගේ අයියේ. ඔව් ඒක හදරක වන්නේ තියෙන්නේ. ඔව්. අපිට කොහොමද ට්‍රැක් එකේ කාගෙද චාරුසේන නායකගේ. ඔය වචන ටිකට thank you. ලඩ්ඩුගේ කමෙන්ට් එකක් තවත්. ඔන්න කියනවා අයියේ ඔයා මාස දෙකකට විතර කලින් TikTok අප්ලෝඩ් කරලා තිබ්බ වීඩියෝ ක්ලිප් එක ඕවර්තින්ක් කෙනෙක් කියන්නේ කවුද කියලා කරේ. අන්න ඒ වගේ වීඩියෝස් හරි එහෙම නැත්නම් මොටිවේෂන් වීඩියෝස් හරි පුළුවන් නම් අප්ලෝඩ් කරනවාද? ඒ වගේ වීඩියෝස් වලට හැමෝම වගේ කැමතියි. මොකද මගේ යාළුවෝ ගොඩක් අය අයියගේ වීඩියෝ එක ඉල්ලගත්තා. මම ස්ටේටස් දාලා තියෙනවා දැකලා. පුළුවන් නම් WhatsApp channel එකකින් අප්ලෝඩ් කරමුද? මහරක් පත්තු කරලා තිබ්බ වීඩියෝ නේ. ඔව් ඒකත් ඒක පටන් ගත්ත වැඩක් තමයි. ඒ ලාම්පුවත් බින්දිලා දැන් මේ වෙනකොට එකක් බින්දලා තමයි ගෙනාවේ. එකක් බින්දලා ගෙනාවේ. ඒකත් බින්දුනත්. ගෙදර ගෙනලා තිබ්බ එකත් බින්දුනා. ඉතින් මේ අපි දෙන්නම් ඒ වගේ වීඩියෝස් ටිකක් දෙන්න. ආයෙත් ලඩ්ඩු ටිකක් අතට ආවේ. මේක නම් මටමයි කියලා තියෙන්නේ. ආගන්න ලඩ්ඩුවක් එකම ඒකත් ලඩ්ඩුගේ කෝවානේ ඔයාලගේ අර වීඩියෝස් වල අපිට දෙන්නම් කිව්ව behind the scene වීඩියෝ එක. ඒ දවස්වල ඒක දුන්නා. මේක දෙන්න කමෙන්ට් එක කියවනකොට දාලා තිබ්බේ නෑ නේ අපි ඒක. නෑ නෑ. ඕකට පස්සේ ගොඩක් දේවල් වෙලා තින්නේ. ඔව්.
ඒ දවස්වල කවිෂ්ක මල්ලි ස්ටේටස් දාලා ඇවිස්සුවා. ඒ විතරක් නම් බැරියයි එයා ආව දවසක අක්කේ මේකේ කිය පෙන්නුව විතරයි ඉල්ලුවට බලන්න දුන්නෙත් නැහැ. ඒව ඔට්ටු නෑ හොඳේ. මොකද අනේ ඔයාලා විතරක් hina වුණාම හරි නෑ. අන්න ඒකින්ද ඒ ටික අපිටත් දෙන්නකො පොඩ්ඩක් බලලා hina වෙන්න. ඒ වීඩියෝ එක දෙනකම් බලන්න ඉතින් හොඳද? මේක දාලා තියෙන දැන්. නියම hina වෙන්නේ නැහැ කවදාවත්. ඔක්කොම එක hina වෙනවා. ඒ වීඩියෝ එක දුන්නා අපි. ඔන්න ඒ රික්වෙස්ට් එක දැන් ඉෂ්ට කරලා ඉවරයි. ඊළඟටත් යන්නේ අඩුයි කමෙන්ට් එක. 2022 10 හවස අහම්බෙන් වගේ ඒකත් මං කෝස් එක ඉවර වෙලා එද්දි ළමිසි සෙට් උනේ මට ගෙදර එන්න. ක්ලාස් ගිහින් නැවතුණත් හරි අවුරුදු 3කට පස්සේ එන්න වුණ එක ගැන අද මේ ලියන්නේ. ඒ කියන්නේ 2022 12 අවුරුදු 2යි මාස 2කට පස්සේනේ. එදා කෝස් එක ඉවර වෙලා එද්දි පරක් වුණ හින්දා ළමිසි එක්ක එන්න පුළුවන් වුණා. ඊට පස්සේ දවසේ ඉඳන් උදේටත් මං යන්න පුරුදු වුණ දා ඉඳලා අද වෙනකන් කොච්චර දේවල් වෙනස් වෙලාද ඉතින්. හවසට හැමදාම වගේ මං එන්නේ කලර් ලයිට්ස් ළඟින්. ඒ මොකද ඉතින් ළමිස්සියේ එන්න ඕනි හින්දා මම නයිට් එකෙන් එන්නේ පරක්කු වෙලා. මොකද ඉතින් කලින් ආවොත් ස්ටෑන්ඩ් ඉන්න එපයි ටිකක් වෙලා එහෙම ඉන්න බෑ අපිට මොකද යුනිෆෝම් හින්දා. එදා නමක් නොදැන නෝමල් hina වෙලා අයියා කතා කරේ නංගි කියලානේ. ඒකට දැන් කටපුරා hina වෙලා ලඩ්ඩු කියලා කතා කරන තැනට වෙනකම් කොච්චර ෆිට වෙලාද ඔක්කොමලා. දැන් ඉතින් ළමිසි කියන්නේ අමතක නොවන ජීවිතේ එක කොටසක් වගේ. නිවාරයෙන්ම. ඉතින් මේ වචන ටිකටත් ගොඩක් පිං. thank you. ඒකත් දැම්ම. තව තියෙනවා. අනෝ කියවන්නේ. හරිද? මේක තියයි. හොඳයි. ඉතින් ඒක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩි ටික හොඳට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා එච්චර. ඒක තියෙන එච්චරයි කියලා. ඒක එච්චරයි. එච්චරයි කියලා තියෙන්නේ ඒකේ. එච්චර ඩුවේ. ඔව්. ඔයා නංගි කමෙන්ට් එක කිව්වද මම අයක්කයි කමෙන්ට් එක. ඔය නංගිට ඒ වචන ටිකටත් thank you. ඊළඟ ලඩුවක් අය කමෙන්ට් එක. කියවන්න අක්කගේ. hey DNS ළමිසි crew members. මම මේ අහන්නේ අපි මාස ගානකට කලින් ඔයාලා නතර කරපු කරන්න තියෙන ෆුඩ් කම්බිනේෂන් එකේ මත ඇරලා දාලා තියෙන්නේ කියලා. නෑ. සිග්නල් එක මොනවද කන්න දෙන්නේ? ක්‍රීම් එක කනවා කියලා හිතුවා. ඒ වගේ මොට්ටු නෑ ඉතින්. එතකොට නිකන් චැලෙන්ජ් එක රිජෙක්ට් කරා වෙනවනේ. නැත්නම් ළමිසි ක්‍රිව් එක එහෙම චැලෙන්ජ් බාර නොගෙන ඉන්නේ නෑනේ. ඒ හින්දා try කරනවා. දෙනවා ඒක. ෆුඩ් කම්බිනේෂන් 2 දෙන්න. මොනවද සිග්නල් එකයි. චාරුසන් නායකගේ කමෙන්ට් එකක් ඔන්න. thank you so much for your service and support. ළමිසි ක්‍රිව් එකෙන් මගේ කේක් වලට ලැබුණු ඒ රිවිව් එකෙන් පස්සේ ළමිසිට ආදරය කරන ගොඩක් පිරිසක් මගෙත් එක්ක එකතු වුණා. ඇත්තම මාරම සතුටුයි. මට මගේ පුංචි බිස්නස් එකේ දියුණුව වෙනුවෙන් වචනකින් හරි මට ඒ දුන්න සහයෝගය ගැන මට කියන්න වචන නැහැ. මට ඒ දේ නම් කවදාවත් අමතක නොවන දෙයක්. ඒ වගේම ඔයාලා මං මේ කරපු සහ කරන උදව්වලට ගොඩාක් පින් ආදරෙයි. 2022 මේක ලියලා තියෙන්නේ. ඉතින් අපි කරපු දේෙන් ඔයාගේ බිස්නස් එකට උදව්වක් උපකාරයක් හම්බුණා නම් අපි ඇත්තටම හදවතින් මේක කළේ එහෙම. ඉතින් මේ වචන ටිකටත් thank you. ගොඩක් පින්. ඉවරයි අවසාන කමෙන්ට් එකක් ගත්තා. මොකද? මට දුන්නේ අයියා. අයියේ කියලා පටන් ගන්න තියෙන්නේ. මගුල තමයි. ඔක්කොගෙම තියෙන අයියේ කියලා බලපන් නැද්ද කියලා. ආ කියෝ. වැරදි වචනක් කියනවත් දන්නේ වෙලාවක් දැන් පැයලා තියෙන හින්දා එහෙම මොන හරි කියනවා. මේක චාර්ජේ නෑ. කට්ටිය වෙලාව දැන් පැයලා වීඩියෝ එකක් ඉක්මනට ගේන්න. Q&A එකක් කියනවා අපි. Q&A එක ගේන්න. Q&A එක ගේන්න කලින් අපි ඔයාලට දෙන්න අපි කවද්ද Q&A ගේන්නේ කියලා. එතකොට ඔයාලගේ questions ටික ලෑස්ති කරගන්න අපි Q&A එකේදී අපි ඒවට උත්තර දෙනවා. අපි ඒක සමහරට live එකක් වෙන්නත් පුළුවන්. නැති වුණොත් අපි Facebook එකේ දානවා අපි Q&A session එකක් කරනවා. ඔයාලට අහන්න තියෙන දේවල් කමෙන්ට් කරන්න. ඒකට ඔයාලට ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට අපි එතනින් ප්‍රශ්න ටික අරගෙන Q&A වීඩියෝ එකක් කරනවා.
ඔය දෙකෙන් මොකක් හරි වෙනවා. එක්ක ලයිව් එකකින් එනවා නැත්නම් වීඩියෝ එකකින් එනවා. එකක් බලාපොරොත්තු වෙන්නේ කීයක් තියෙනවද ගහන්න දැන් වීඩියෝ. ගන්න මම කියන්නේ මම සින්දු ඉල්ලනවා, සින්දු ලයිව් ඉල්ලනවා, මොටිවේෂන් ඒවා ඉල්ලනවා. මේ Food combination ඉල්ලනවා, චැරිටි ප්‍රෝග්‍රෑම් කරමු කියනවා. ට්‍රිප් එකකුත් යන්න. ඒ ඔක්කොම කරනවා. ඒක රුධිරව මිනිගලා කොහේ යන්නත් ඕනේ. නේද? බස් එකට වෙනම සෙට් එකක් දාලා අපි මේ වැට් ටික පටන් ගමුද? වෙන දෙන්නෙක් දාලා. කියන්න බෑ. කාගේද? මේක පවනි සේනානායකගේ. පවනි සේනානායක. ළමිසි කියන්නේ අලුත් වැඩ කරන අලුත් දේවල් තියෙන කඩලා ගන්න ඕනේ. ඒ වගේම එයාලා උත්සාහ කරන්නේ සමාජයට යහපතක් කරන්න. ඔයාලා මේ යන ගමන බාධක මැදින් යන එක. ඒ බාධක ඔයාලා ගමනට ශක්තියක් කරගන්න. මනෝ සුරංගයි අනුරුද්ධයි. ඔයාලා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. දැන් බස් එකේ හැමදාම යන්නේ නැති එක ගැන නම් තියෙන්නේ ලොකු දුකක්. ආදරේ. පවනි සේනානායක වාරීපුර බලන්න. ඇඩ්‍රස් දියදී අද යන්නේ. වාරීපුරයි බලන්න ඉන්නත් ඒක. ඒ අපි දන්නේ මොකක්ද ලොකේෂන් එක කියලා. පවනි සේනානායක වාරීපුර බලන්න. බලල්ලේ වාරීපුරත් නෙවෙයි අපි දන්නේ නැහැ. නැත්තම් වාරීපුර බලල්ලත් නෙවෙයි අපි දන්නේ නැහැ. මේක කියලා තියෙන්නේ එහෙම. අපි කියමු. කොහොම හරි වචන ටිකටත් thank you ගොඩක් පින්. ඔන්න අවසාන කමෙන්ට් එක. කියවන්න යන්නේ අවසාන කරන්නේ ලඩ්ඩුගෙන්. අයියේ සිංහල සින්දුවල මෙලඩි වෙනස් කර කර කියපු එක වෙනසකටත් එක්ක ඉංග්‍රීසි සෝංග් එකක් කියමුනේ ඔයාලට සිංහලයට වඩා ඉංග්‍රීසි ඒවා කියන්න පුළුවන් නේ. ඩ්‍රයිව් කරන ගමන් කියනවා දැකලා තියෙනවානේ. ඒකයි යන. ඒක නම් අයියෙන් ඉල්ලලා තියෙන අපේ ළමයි. උත්සාහයක් දරලා බලමු. අපි කියන්නේ මේක අනිවාර්යයෙන්ම දෙනවා කියලා. උත්සාහ කරලා බලමු. අපි try කරන්න ඉංග්‍රීසියට කියන්නේ. මේගොල්ලෝ කියනවා නේද? හරි. මේ කියලා ගන්න. ඔව් ඔන්න කමෙන්ට්ස් ටික කියවලා ඉවරයි. ඔයාලා කවුන්ට් කරලා අපි කමෙන්ට්ස් එකක් අයින් කරා. ඒක අපෙන් පොඩි රික්වෙස්ට් එකක් ආවා. ඒ ටික කියවන්න එපා. ඒක අයින් කරන්න කියලා හින්දා ඒක අපි අයින් කරේ. එතකොට ඔන්න කමෙන්ට්ස් ටික දැන් කියවලා ඉවරයි. ඒ වැඩේ අවසానයි. මේක ගැන කියන්න. මේක මේ මේ හරි මේ මේක මේ කමෙන්ට් බොක්ස් එකට අපිට හම්බෙච්ච පොඩි ගිෆ්ට් එකක්. මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ තාම. බලමු මොකද්ද තියෙන්නේ කියලා. එතකොට මේක දුන්නේ කවුද කියලා කියන්න බෑ. මේක ඇවිල්ලා අපේ ඩයිහාඩ් ෆෑන්ගෙන් හම්බෙච්ච ගිෆ්ට් එකක්. දැන් ටොප් එක හම්බෙලා ඉන්නේ. ඔව් මේ ටොප් ෆෑන් නැහැ කියලා ඉවරලා මේ බොහෝම හිතේ වේදනාවෙන් හිටපු අපේ ෆෑන් කවුද කියලා ඔයාලට මතක නම් ඔයාලා දන්නවා කවුද කියලා. ඔව් මුල් වීඩියෝස් බලනම ඔයාලා දන්නවා ටොප් ෆෑන් තිබ්බේ නැතුව අපිත් එක්ක වලියක් දාගෙන ටොප් ෆෑන් අපි දෙන්නේ කියලා අපි ඒක දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා කියලාත් අපිත් එක්ක දාගත්තා වලියක්. ඉතින් සෑහෙන ප්‍රශ්නයක් වුණා අවසානට මාක්ස්ට කතා කරලා තමයි අපි ඒක විසඳගත්තේ. මාක් සකර්බර්ග්ට කතා කරලා තමයි Facebook එකේ නෙට් මාර්ට්ට කතා කරලා අපි කිව්වා පුළුවන් නම් කාට නැතත් කමන්නේ මෙයාට මේ ටොප් ෆෑන් කියන එක දෙන්න නැත්නම් මේක ලෝක නඩුවක එකගෙන යන්නේ මේවයි කියලා. ඒත් උසා විනාගින්නේ. ඔව් එයාටත් සමහර විට ඔක්කොම වැඩ දාලා මෙහෙ එන්න වෙලා වෙන්න ඉඳ තිබ්බා. ඕක නොදුන්නා. අනිවාර්යයෙන්ම මාක් සකර්බර්ග්ට අබගැස්සවට එන්න වෙන විදියක් තමයි උදා වෙලා තිබ්බේ. මොමර ඒක හම්බුණා. ඉතින් මේකත් එයාගෙන් මේ ආදරයට අපිත් ආදරේ ගොඩක් පින් මේ දේවල් වලට අපි වෙනුවෙන් මෙහෙම කරනවට සචීගේ gift එකක් මේක මනෝ ගිනි තියයි මන් දන්නේ නැහැ මේව ගිනි තියන්න ඒකයි ක්ලෝස් අප් එකක් ගමන යන්න. ඔව් මේක අපි මේ ක්ලෝස් අප් වීඩියෝ එකේ දාන්න. ඔව් ක්ලෝස් අප් එකක් අරන් පෙන්නන්නම් මේකේ මොකද තියෙන්නේ කියලා මනෝ ඒ හින්දා පත්තු කරලා මේව කරලා දෙයි ගිනි පොර පත්තු කරලා අරගෙන ඕක ගිනි ඕකෙන් යාගෙන ලයිට් එක පත්තු කරගෙන ඕක කොහොමද පත්තු කරන්නේ මේක ඕකෙන් මේක පත්තු කරලා මේක ගිනි තියන්නේ මේ මෙතන ක්ලෝස් අප් එක ගන්න මේ ගල්ලන්න right මෙතන ඉන්නේ බර්න් මේ කියලා තියෙනවද? හරි ඇති ඒක ලස්සනයි ඒක අවංකවම ලස්සනයි සුපිරියර් එක තියෙනවා හරි
කියවන්නන්නේ. මේකෙත් තියෙන නිසසක් ඔන්න ආගන්න. පුපුරාගිය හිරෝෂිමාවෙත් හරි ලස්සනට සකුරා මල් පිපුණා නම් විශ්වාස කරන්න අද නැතත් ලස්සනම දවසක් හරි ඉක්මනට එනවා. වේලිලා ඉරිතලුණු කාන්තාර මැදින් පතොක් මල් හැඩට පිපුණා නම් ජීවිතේ කටුකම ශ්‍රිතුවලත් අහම්බෙන් හරි හොඳම දවස් එනවා. ඒ නිසා ඍණාත්මක ආකල්ප බැහැර කරන්න. හැමදේම හොඳම විදියට සිද්ධ වේවි. දන්නවද? ළමිස්සිගේ ජීවිතයේ ලස්සනම දවස් තව එනවා ඉස්සරහට. අනිවාර්යයෙන්ම සචීගේ නිසදසක්. ඉතින් ගොඩක් පින් ඒ වචන ටිකට ඒවා අපිට හදවතින්ම හම්බෙන වචන කියලා අපිට ඒවා කියවති දැනෙනවා. ඉතින් මේ අපි වෙනුවෙන් ඔයාලගේ ජීවිතේ වෙලාව අරගෙන මේ අපිට දීලා දුන්න කමෙන්ට්ස් ඔක්කොටම ගොඩක් පින්. ඉතින් ඔන්න ආයෙත් අපි වැඩසටහන සුපුරුදු පරිදි ජූලි වලින් ඉඳලා ආරම්භ වෙනවා. රසත් පටන් ගන්න ඕන නැහනෝ. කොහෙනෝ? රසක් යන්නේ. ඉතින් අපි ගිහිල්ලා එන්න. මොන හරි වැරද්දක් අපි අතින් සිද්ධ වුණා නම් මේ වීඩියෝ කරන අතරේ කමෙන්ට්ස් කියවන අතරේ මොන හරි හිතට දෙන දෙයක් කියවුණා නම් සමාව වෙන්න. අපි හිතලා මොකද ඒ වගේ දේවල් කියවේ නැහැ. අපි ඔයාලට සතුටක් එකතු කරන්න, ඔයාලට විනෝදයක් එකතු කරන්න කියපු දේවල් අරෙන්න අපි හිතලා කාගවත් හිතේ ගන්න කියලා මොකද එහෙම අපි කියවේ නැහැ කියුණා නම් ඒ දේවල් වලට සමාව වෙන්න. ඉතින් ගිහිල්ලා එන්න. ඊළඟට අපි කමෙන්ට් බොක්ස් එක ලයිව් එකකින් දෙන්න තමයි අපේ අදහස. කමෙන්ට්ස් වැටේ කියලා බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔහම වැඩසටහන යන්නේ. ඉතින් අලුත් කට්ටියට දැනගන්න අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැන් TikTok එකෙන් YouTube එකෙන් අප්ලෝඩ් කරලා දෙන්නම් කමෙන්ට් බොක්ස් එක ගැන. ඉතින් ඔයාලා හැමෝගෙම කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ජීවිතය ඉස්සරහට යන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් නම් එක විතර පහුවෙලාද කීයද? නෑ 12යි 10යි. ඉතින් මධ්‍යම රාත්‍රී 12 පසුවේ විනාඩි 10ක් ගත වෙලා තියෙන මේ මොහොතේ ඔයාලගේ ෆෝන් එකෙන්, ඔයාලගේ ටැබ් එකෙන්, ඔයාලගේ ටීවී එකෙන්, ඔයාලගේ කම්පියුටර් එකෙන්, ඔයාලගේ ලැප්ටොප් එකෙන් සමහරයි යන්න වෙලාව වෙවිලා තියෙන්නේ. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලගේ ආලින්දයට ගොඩ වෙනකන් අපි ගිහින් එන්න. හැමෝටම ජය වේවා. අපි ළමිස්සි ක්‍රෙව්. මම කියලා වීඩියෝ එකක් හොඳයි. ඔක්කොම මාත් කරුනේ තියෙන හොඳයි. පොලිසිය ස්ටොප් වෙලා ඈ යමේ විනාඩි 9ක් ඉන්නේ. උඹලා කියයි මම තනියෙන් කියවන්න උතරින් දෙනවා. ඩියුරේෂන් එක කොහොමද තිබෙන්නේ? තාම නවත්තලා නේද? පැයක් ඉන්නේ.